Welcome to Encode Podcast. එන්කෝඩ් පොඩ්කාස්ට් එපිසෝඩ් 5 එකට ඔයාල ආයුබෝවන් කියලා පිළිගන්නවා. මම මදුකාශාන්. මම ජෝත් සිල්වෙස්ට මදුක සිලෙස්ට නයි සතියකට පස්සේ සතිය කරානේ. ඔව් සතියෙන් සතිය කරන්නේ හරි. අපි අපි අල්ලගෙන ඉන්න හිතුවේ නෑනේ සතිය දාන්න. ඔව් අපි මුලදී බලාපොරොත්තු මුලදී මාසෙට 2-3ක් ඒ වගේ plan කරේනේ. ප්ලෑන් කරේ. කුමාරි ඔන්න මේ ඔව් ඉඩ හම්බෙන විදිහට කරමු කියලා ප්ලෑන් කරා. කුමාරි සතිය හම්බුණා. සතිය හම්බුණා. ටයිම් එක හම්බුණා කරන්න. ඔව් ඉතින් ඉතින් මදුක අද අපි මොනවා ගැනද කතා කරන්නේ අද ටොපික් එකක් මේ පොඩ්ඩක් අර මේ වින්ටේජ් ලවර්ස්ලට මේ පොඩ්ඩක් ආස ටොපික් එකක් තියෙන්නේ. කියන්නේ ඔව්. ඒ සබ්ජෙක්ට් එක ගැන පොඩ්ඩක් කට ඉන්ට්‍රස්ට් වගේ නේද ඔය ඉන්ට්‍රස්ට් එකකට කමෙන්ට්ස් උත් ගොඩක් ආනේ. මම ඒක හිතුවේ මේ මෙතනට මේ එතන තව එකක් interest කරපුවා. ඒකටම මේ ඒකට ගැලපෙන එකක් කරන්න. මේ සෑහෙන කමෙන්ට්ස් ආවනේ. thank you කියන්න ඕන කට්ටියට කමෙන්ට් කරපු කට්ටියට මේ ඒගොල්ලන් හින්දා තමයි අපි මේකත් මේ විදිහට කරගෙන යන්නෙත් ඒගොල්ලන් ideas මේ සෑහෙන ෂෙයා කරලා තිබ්බා. experience ෂෙයා කරලා තිබ්බා. ඒගොල්ලන් පාවිච්චි කරන මේ vintage devices මේ ඒගොල්ලන්ගේ systems පාවිච්චි මේ ඒව ගැන ෂෙයා කරලා තිබ්බා. නියමයි ඉතින්. ඔව් ප්‍රශ්නත් සමහර අය අහලා ඔව් ප්‍රශ්නත් අහලා තිබ්බා. ගන්න තැන් එහෙම අහලා තිබ්බා. ඔව් මම ගන්න තැන් වලට මේ මම එහෙම කියන්නම් මේ අර shop එකක් කියලා මට නමක් කියන්න එහෙම දන්නේ නැහැ. ඔව් කියන්නේ මම එහෙම ප්‍රොමෝට් කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ එහෙම අර මට මම පෞද්ගලික වරන් නැති තැනකින් මට කියන්න බෑ. කියන්න බෑනේ අපි. ඔව් මම ලේසිම ක්‍රමේ මම කියන්නම් මේ ඔයාලා ජොයින් වෙන්න මේ වින්ටේජ් හයිෆයි කියලා සර්ච් කරන්න Google මේ Google නේ sorry Facebook එකේ ඒ groups එනවනේ. වින්ටේජ් හයිෆයි කියවම groups දෙක තුනක්ම තියෙනවා. ඕකේ ලොකුම group එක මේ ඔයාලට හම්බෙ මට followers ලා ගන්න මතක නැහැ. කොහොම හරි ඒ groups වලට join වෙන්න. ඔව් කොහොමද බලන්න පුළුවන් followers ලා ගන්න වැඩි වැඩි මේක තමයි. වැඩි ශ්‍රී මේකට ලංකාව join කියලා වෙන්න. ගහන්න ශ්‍රී ලංකාව කියලා ගහන්නත් ඕන. ඔව් ශ්‍රී ලංකාව කියලා තිබ්බද ඔය නමේ. කොහොම හරි ඒ වලට join වෙන්න. එතකොට ඒ වල ඉන්නවා ඔය ඉන්න sellers ලා. මං කියවනේ මොරටුව පැත්තේනේ වැඩිපුර ඉන්න කෙනා මොරටුව හොමගම කොළඹාවට තමයි. කොළඹ ගොඩක් තියෙන්නේ. එතනින් පිටත් අය ඉන්නවා. මේ මිනුවන් ගොඩක් ඉන්නවා දෙන්නෙක් විතර. ඔව් ඉතින් ඒගොල්ලන් හොයාගන්න පුළුවන් මේ group වල join වෙනවා. ඔව්. එක්ස්පීරියන්ස් කරන්නත් පුළුවන්. අපි දෙන්න ගියා මතක දවසක් කොහෙද ලිබර්ටි එකේද ලාසයික අපි වින්ටේජ් මේ ඒක ටොරාන එක. ටොරාන එකේ තව shop එකක් තිබ්බා. ඒකේ නම මතක නැහැ මට. ඔව් ඔව්. අපි දෙන්න ගියා ඒකේ මේ හැම දෙයක්ම නෑ හැබැයි. ඒකේ ගොඩම ටර්න් ටේබල් තිබ්බේ. ටර්න් ටේබල්ස් තිබ්බනේ. අද ටොපික් එකේ. අද ටොපික් එක. එන කලින් කියලා මම අද ටොපික් එක. අද ටොපික් එක. මේ මොකද්ද ඔය shop කතන්දරේ මේ ඕක තමයි පොඩ්ඩක් මාකට් ප්ලේස් එකේ තියෙනවා. ඒගොල්ලන්ම ඇඩ්ස් දානවා මාකට් ප්ලේස් එකෙත්. මට කියන්න තියෙන අර කොහොමත් අර මාකට් ප්ලේස් එකෙන් ගත්තත් කොහොමත් හොඳටම ඔය ෂුවර් කරගෙන දැන් ගෲප් වල දැන් මේ පහුගිය ටිකෙත් මම දැක්කා මේ ස්කෑම්ස් යනවා. ඔව් ස්කෑම්ස් වලට අහු වෙන්න එපා. ස්කෑම්ස් ගොඩක් තියෙනවා. ඒකට අහු වෙන්න එපා. ඒකනේ මේ ටිකේම දැන් හැම තැනම ස්කෑම් නේ දැන්. ඔව් ස්කෑම්ස් වැඩිලා තියෙන්නේ. මේ ඊයේ පෙරේදා දැක්කා මම මේ දවස් 3-4කට කලිනුත් ඒ කියන්නේ පෝස්ට් එකක් දාලා තිබ්බා මම දැක්කා මේ වෙන එක්කෙනෙක්ගේ ඇඩ් එක ෆොටෝස් අරගෙන ගාන සෑහෙන අඩුවෙන් දාලා මේ දාලා කොහොම හරි සල්ලිත් ධම්මගෙන කොහොම හරි ඔව් ස්කෑම්ස් වල මුලින්ම දේ තමයි සල්ලි දාන්න එපා. ඊට පස්සේ ෆෝන්ස් වැඩ කරන්නේ ෆෝන් වැඩ කරන්නේ එතනින් ඉවරයි. ඊට පස්සේ පොඩි ගාණක් දාගෙන රුපියල් 2000ක් 5000ක් ඒ වගේ ගාණක් දාගන්න. තමන්ගේ රුපියල උනත් ඒ ස්කෑම්ස් වලට අහු වෙන්න එපා. ඔයගොල්ලෝ දාන්න එපා මොන වෙලාවකත්. يعني අපි ගන්න යන පාඩුව අපි ඒ කියන්නේ එක්ස්පීරියන්ස් කරලා කියන්නේ ඩිවයිස් එක එක්ස්පීරියන්ස් කරලා බලලා ඒ වෙලාවට ඇඩ්වාන්ස් එකක් කරලා තව එකක් දැක්කම කරේ කමන්නේ. ඒත් ඔය ස්කෑම් එකක් තමයි. ඒ කියන්නේ ස්කෑම් එකක් කියන්නේ එයා නම් දැන් ගාන දාලා තියෙනවනේ මාකට් ප්ලේස් එකේ. ඔව්. දැන් හිතන්න උදාහරණයක් විදිහට 5000යි කියලා ස්පීකර්ස් දෙකක් දාලා තියෙනවා. මේ එයා බලන්න ගියාම චෙක් කරන්න තව 1000ක් ගන්නවා. මට hina ගියා දැක්කම එහෙමත් කරනවද කියලා. එහෙම පෝස්ට් එකක් මම දැක්ක තියෙනවා. මම මේ නම් ගමුත් කියන්නේ නැහැ. ඔව් දැන් මම දැක්ක එහෙම එකක් තියෙනවා. ගොඩක් අඩුවට දානවා. දාලා ඉවරලා කියනවා මේ අපි කතා කරාම කියනවා තව එක්කෙනෙකුත් එනවා කිව්වා. එයාවත් එයාට දෙනවා කියලා පොඩ්ඩක් අර ඩිමාන්ඩ් කළා ආසාව ඇති කරවලා මේ එහෙනම් ඉතින් මේ මොකද කරන්නේ කියලා කල්පනා කරන්න ඕන එහෙම කියලා ඔයාලා කියනවා ඇඩ්වාන්ස් එකක් දාන්න ඔයාට එහෙනම් මම ඒක රිසර්ව් කරන්නම් කියලා. ඔව් එහෙම කියලා කරගන්න. ඒ වගේ ස්කෑම්ස් තියෙනවා. ඒ වලට නම් අහු වෙන්න එපා. ඒක තමයි මේ ගොඩක්ම කියන්න තියෙන්නේ මේ අර ගෲප් එකේ ඉන්නවා 4-5 දෙනෙක් ඉන්නවා හොඳම විශ්වාසවන්ත මේ සෙලර්ස්ලා 4-5 දෙනෙක් ඉන්නවා. ඔව් හැමෝම නරක නෑ. ඔව්
මේක ඉතින් ඒක කොමන් සෙන්ස් තියෙනවා නම් ප්‍රොෆයිල් වලට ගියාම ඒගොල්ලන්ගේ පේනවා අනිවාර්යෙන් බලාගන්න පුළුවන් ලිස් ඩවුන් කරලා තියෙනවා නේ යාගේ මෙච්චර අනිවාර්යෙන් ගියපු මේකනේ මම හිතන්නේ ඇඩ් එකේ මං කියන්නේ දැන් ඇඩ් එක ලිස්ට් කරන විදිහටම හෙව්වේ ඔව් එයා ප්‍රොෆෙෂනල් ඉතින් සමහර අය ඉන්නවා ඒ කියන්නේ අයිටම් එක සෝල්ඩ් වුණා ගමන් ටක් ගාලා සෝල්ඩ් කියලා දාලා ඒක තමයි එන ප්‍රොෆෙෂනල් විදිහට හැම ඩීටේල් එකක්ම දානවා ඔව් දාලා ඉතින් ඒ ගන්න ෆොටෝස් අනුව ඒ ප්‍රොෆයිල් එක බලලා පොඩි ඒක තමයි මේ පොඩි ප්‍රොෆයිල් රිසර්ච් එකකුත් කරන්න අපි හැමතිස්සෙම රිසර්ච් එකක් කරන එක වැදගත් ඔව් ඔයාලගේ සල්ලි නාස්ති කරන්න එපා අපරාධි මේ ආසාවෙන් කරන් ඉන්නේ කලෙක්ට් කරන්න මේවා ඉතින් එන්ජොයි කරන්නනේ එන්ජොයි කරන්න එපා වෙනවා වුණා ඉතින් මිනිසුන්ට පව් ඉතින් මේ ෂොප්ස් ගැන කතාව ඕක තමයි මාකට් ප්ලේස් එකෙත් බලන්න අරකෙත් බලන්න සෙලස්ලා හොයාගන්න පුළුවන් ලංකාවේ ඕන තරම් බඩු තියෙනවා ගන්න ඔයාලට ඕන බඩුවක් තියෙනවා ඒත් එකම ඒකේ පොඩ්ඩක් ඒකේ රිවිව්ස් ටිකක් බලන්න ඒකේ කොහොමද වෙන්නේ ගොඩක් අදගත් වෙනවා අර ඉන්පුට් අවුට්පුට් ඒ ටික බලන්න අර වෝල්ටේජ් ප්‍රමාණෙත් බලන්න 110 ඔව් ඒවා සමහර කට්ටිය මේ අර එකපාරට ගෙදර අරන් ගිහිල්ලා ප්ලග් කරලා පිටු ගාලා ඒවා තියෙනවා එක්ස්පීරියන්ස් එහෙම තියෙනවානේ ඒක පොඩ්ඩක් බලලම ඒක ප්ලග් එකට ගහන්න කලින් චුට්ටක් බලා ගන්න කොච්චර දෙයි කියලා රිවිව් බලන්න තියෙනවානේ ඒක තියෙනවා බ්‍රෙක්ස් තියෙනවා ඒවා බලා ගන්න ඉතින් එහෙනම් අද ටොපික් එකට යන්නේ අද ටොපික් කියන්න කලින් පොඩි නිවුස් එකක් තියෙනවා මේ ඔන්න Spotify එකෙන් මේ ලොස්ලස් හයිරෙස් ඔඩියෝ මේ දෙන්න යන්නේ සමහර කන්ට්‍රීස් වලට දීලා තියෙනවා already දීලා තියෙනවා. ඔව් already දීලා තියෙනවා. මම අද දැක්කේ නිවුස් එක මේ කෑ ලංකාවට දෙනවා කියලා තියෙනවද? ලංකාව ඒ ලිස්ට් ලංකාවට දෙනවා අනිවාර්යෙන්. තාම නෑ. මම අද චෙක් කරා. ඔව් ලිස්ට් පොඩ පරක් වෙලා ඉන්නේ කොහොම හරි මේ දැන් රටවල් කීයකට විතර දීලාද? දැනට ඇති මං හිතන්නේ 10කට විතර. ඉන්න බාර මම මේ නිකන් සයිට් එකම ඕපන් කරගත්තා මේකේ. ෆ්ලැග් ෆෝමැට් එක. මේ 24 bit 44.1 kHz මේ quality එකෙන් තමයි මේ දෙන්න යන්නේ. දැන්ටම දීලා තියෙනවා සමහර රටවල් වලට. ඔය ඒක මේක අර ස්ට්‍රීමර්ස් වලටත් එනවා. ස්ට්‍රීමර්ස් ඔව් එක්ස්ටර්නල් ස්ට්‍රීමර්ස් තියෙනවනේ. ඒ වලටත් සපෝට් කරනවා. ඔය Yamaha ඒ වගේ බ්‍රෑන්ඩ්ස් වල ස්ට්‍රීමර්ස් වලට. මේක මේ සෙටින්ග්ස් වලට ගිහිල්ලා මේ අර quality තෝරන දැන ඒක ඒගොල්ලන්ගේ ඩිවයිස් එකේ නේද? ඒක ෆ්ලැග් එකට සපෝට් කරන විදිහ හදන්නේ ඒගොල්ලන්ගේ කියන්නේ software එක ඇතුලේ නේද කියන්නේ? ඒක සර්වර්ස් වලින්ම ඒවන software එකෙන් තමයි. ඒක තමයි. ඒක අර ඒක තමයි. මේකට සපෝට් කරනවා. මේකට සපෝට් කරන ඒගොල්ලන් software එක tool එක run කරන්නේ ඒක. ඔව්. එතකොට ඒක ගැටලුවක් කෙනෙක් ගන්න නැහැ නේද? ඔව් ඒක කොහොමත් මේ අර ඒ කන්ට්‍රීස් වලට ආවට පස්සේ තමයි මේ බලා ගන්න වෙන්නේ. කොහොමද ලංකාවට නෑ තාම. කොහොමද පරක්කු වෙයි ඉතින් මේ. කොහොමත් මාස දෙක තුනක් ඔව් වගේ කාලයක් යයි ලංකාවට. ඔව් කන්ට්‍රි ලිස්ට් එකක් දාලා තියෙනවා මේ more than 50 countries කියලා. throughout ඔක්ටෝබර් වෙද්දි. ඒ කියන්නේ ලබන මාසෙනේ. ඔව් තාම මාසෙකින් දෙකකින් වගේ කොහොමත් මේ ඒ ලංකාවට. ඒ ලංකාවට. ඔන්න මේ Spotify වලට තිබ්බ ලොකු මේ ප්‍රශ්නයක් නේ ඒක. ඔව් Apple වලට තියෙනවනේ ටික. ඔව් ටයිල් එහෙම ටයිල් නේ ගොඩක්ම ගිහින්. ඔව්. ඉතින් ඔන්න ඔය quality එකෙන් මං හිතන්නේ හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා දැන්. දැනට ඒක කියලා නෑ. මේ subscription එකේ මේ පේමන්ට් එක වැඩි කරයිද නෑ. ඒ කියන්නේ tiers දෙකක් දායිද දන්නේ නෑ. එහෙම තාම මොකුත් නෑ. දැනට නම් තියෙන tier එක තමයි. ඒක තමයි. අපි මේ already තියෙන ඔව් ටික කාලයක් ඇද්දි සමහර ටික කාලයක් ඇද්දි සමහරට මාරු කරන්නත් ඉඩ තියෙනවා. ඩොලර් කීපයක් වැඩි කරලා. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. ඉතින් කොහොම තමයි මේ Spotify කතාව නිවුස් එක. නිවුස් එක. ඔව් නිවුස් එක කොහොමද යන්නේ මේ බලමු ආවම. ඒක තමයි අපි එක්ස්පීරියන්ස් කරලා තමයි ඒක බලන්න වෙන්නේ. එක්ස්පීරියන්ස් කරලා බලමු මේ හොඳයි ඉතින් එන්නේ හොඳයි. හොඳයි. අලුත් නැත්නම් ඒක කොන් වෙලා තිබ්බේ. Spotify කොන් වෙලා තිබ්බේ. ඒකින්ද. නෑ ඒගොල්ලන් ඒක කරන එක හොඳයි කියන්නේ. ඔව් ඉස්සරහට යන්න එපා ඉතින්. ඔව් අනිවාර්යයෙන්. අනිත් ප්ලැට්ෆෝම්ස් කරනකොට ඒගොල්ලන් විතරක් ඉන්න බෑනේ. අඩු වෙලා. ඔව්. ඉතින් අද ටොපික් එකට යන්නේ එහෙනම් ටක් ගන්න. අද ටොපික් එකට. නැත්නම් වෙලාවත් යනවනේ. වෙලාවත් යනවනේ. අද ටොපික් එක මේ the story of vinyl records. vinyl කියනවා එතකොට records කියනවා LP records කියනවා LP 30 කියලා gramophone 30 කියනවා 30 කියනවා. ඕක ගත්තත් අපි කතා කරන්නේ ඒක තමයි එකම දේ. ඔව් එක එක නා එක එක නම් කියනවා. ඒ නම් හැම එකම පාවිච්චි වෙනවා. පාවිච්චි කරනනේ. ඔව්. මේ ඕකේ අපි පොඩ්ඩක් නිකන් අතීතෙටම ගියොත් එහෙම මේ මීට අවුරුදු 100කට විතර කලින් වැඩි නේ 100කට වැඩි ඉතිහාසයක් තියෙනවා මේ
වයිනල් රෙකෝඩ්ස් රෙකෝඩ්ස් මේ වයිනල් නිර්මාර්තුවට මතකද නිර්මාන්තෘණං එහෙම මතක යන්නේ යන්නේ මේ මොකක්ද ඊට කලින් තිබිලා තිනවා මේ ෆොනෝග්‍රාෆ් කියලා මේ මෙතඩ් එක ඒත් ඔවගේම තමා මේ වැඩ කරන්න ගැන නීඩල් එකක් තියෙනවා ඒකත් වයිනල්ට කලින් වයිනල්ට කලින් වයිනල්ට කලින් වයිනල් ඩිස්කිකට කලින් මේ තිබ්බ මෙතඩ් එක තමා මේ එකට කියන ෆොනෝග්‍රාෆ් කියලා ෆොනෝග්‍රාෆ් ඔව් මේ ඒක ඉන්වෙන්ට් කරලා තියෙන තෝමස් එඩිසන් කියලා එක්කෙනෙක් තෝමස් එඩිසන් එයාගේ නම තෝමස් එඩිසන් ඔව් 1877 අතේ තමා මේ ඒක හදලා තියෙනවා 800 ගණන් 800 ඒක වැඩ කරලා තියෙන්නේ මේ මොකද්ද ටින් ෆොයිල් කියලා මේ ෆොයිල් එකක් කියන්නේ මෙටල් ෆොයිල් එකක් මේ සිලින්ඩර් එක ඔතලා ඒක තමා මේ ගෲව් එක වදින්නේ කියන්නේ රෙකෝඩ් කරද්දී ඔව් රෙකෝඩ් කරද්දී අර මෙතඩ් එක තමයි අර ටින් එකේ කරගෙන ඔව් මම ෆොටෝ එකක් දාන්නම් මේ ෆොටෝ එකක් දාන්න ෆොටෝ එකක් දාන්න ඒකත් මේ ඔහොම තමයි හොයාගෙන තියෙන්නේ සිස්ටම් එක ඒක ඉම්ප්‍රූව් වෙලා තමයි වයිනල් එකට ආවේ ඒකෙන් ඔව් ඒකේ අයිඩියා ගාමනේ තමයි ඒකම තමයි ඒකමනේ ඇවිල්ලා තියෙන්නේ අරක නිකන් සිලින්ඩර් එකක් විදිහට තමයි ඕ අරක ඒක තමයි සිලින්ඩර් එකක් තමයි සිලින්ඩර් එකක් කරගෙන නිකන් ඔව් එහෙම තියෙන්නේ අරක තැටියනේ ඔව් තැටියට ආවිල්ලා තින්නේ ඊට පස්සේ මේ ස්ටයිලස් ඒ කියන්නේ ඔව් නීඩල් එක තියෙන්නේ ස්ටයිලස් කියලා ඒකට කියන්නේ ඕකෙන් තමයි මේ ඕකෙන් ගෲව් එකක් හැරෙනවා රෙකෝඩ් කරද්දී අර වේ ගෲව් එකක් රැදිලා මේ එහෙම තමයි රෙකෝඩ් වෙන්නේ ඉතින් ඔහොම තමයි මුලින්ම මේ මිනිස්සුන්ට හම්බුනේ රෙකෝඩ් ඇන්ඩ් ප්ලේබැක් ඕක තමයි මුලින්ම ෆුලි ඇනලොග් මොකුත් මේ කරන්ට් එක සම්බන්ධ නැහැ වයින් කරලා වයින් එකකින් ඉස්සර ග්‍රැම්ෆෝනුත් වයින් කරන්නේ අර මුලින්මත් ඒ වයින් එකකින් වැඩ කරලා තියෙනවා මේ ඊට පස්සේ 1890 දී 1890 දී තමයි මේ වයිනල්ට මාරුලා තියෙන්නේ වයිනල් එක මේ ඉන්වෙන්ට් කරලා තියෙන්නේ ඒ කාලේ මේ තැටියට අරන් තියෙන්නේ ඕක සිස්ටම් එක ඕකේ මේ සමහරට එයාවත් දන්නේ වයිනල් එකක් නෑ එයා නෙමෙයි වෙන නමක් තියෙන්නේ මට මතක නෑ ඒක වෙන නමක් තියෙන්නේ නම තිබ්බා මට මතක නෑ දැන් කියන්නේ ඔව් මේ ඉතින් මේ දැන් ඔය තැටියට ආවට පස්සේ තමයි මේක මාස් ප්‍රොඩියුස් කරන්න අරගෙන කියන්නේ මේ හැමෝටම මේ ඔව් ගන්න පුළුවන් මේ කියන්නේ මේ ඒ ලෙවල් එකකට ප්‍රොඩක්ෂන් කරන්න පුළුවන් ලෙවල් එකට ඇවිල්ලා තියෙන්නේ තැටිය ඔව් තැටිය හැදුවට පස්සේ ඉතින් මේ අර සීමිත පිරිසක් අතර විතරක් තියෙනවා ඔව් ඒක ටිකක් ලිමිටේෂන් තියෙනවා ඉතින් ක්වොලිටි එක අර තරම් නැහැ ඔව් ක්වොලිටි එක නැහැ මියුසික් රෙකෝඩ් කරන තරම් ක්වොලිටි එකක් තිබෙන්නේ නැහැ මම හිතන්නේ ඔව් නිකන් අර රෙකෝඩ් වෙනවා කොහොම හරි හොයාගෙන රෙකෝඩින් එකෙන් ප්ලේබැක් වෙනවා ඔව් මියුසික් කරන්න තරම් ක්වොලිටි එකක් තිබිලා නැහැ ඒක රෙකෝඩ් කරලා ඒ වහන්න පුළුවන් විදිහට හදන්න ඉතින් කියන්නේ ඔව් වොයිස් එක ඊට පස්සේ ඔය තැටිය ආවට පස්සේ තමයි මේ මියුසික් වලට සෑහෙන අප් එකක් හම්බෙලා තියෙනවා ඩිස්ට්‍රිබියුෂන් වලට මියුසික් ඩිස්ට්‍රිබියුෂන් ඔව් මුලින්මත් කොහොමත් හිතන්නේ නැතුව මියුසික් එකක් ගහලා රෙකෝඩ් කරනවා කියන තැනට හිතන්නේ නැතුව ඔව් ඒක තමයි ඒක තමයි කට්ටිය කියන්නේ සෑහෙන කරන්න දෙන්නේ කොච්චර එක්ස්පෙරිමන්ට් කරන්න දෙන්නේ එක්කනනේ ඊටිය කට්ටිය මේ ප්‍රශ්නයක් නේ විසඳන්න ඕන ප්‍රශ්නයක් ඔව් FM ගත්තොත් FM මුලින්ම මිලිටරි වලට පාවිච්චි කරලා ඒක ඊට පස්සේ FM කියලා ඒක කාලේ පාවිච්චි කරපුවා ඒවනේ ජර්මන් ඔව් ඒවා ඉම්ප්ලිමන්ට් කරලා ඒ ආවිල්ලා එහෙම ඒ වගේ ඔකත් එහෙම වෙන්නේ නැති කොහොම හරි ඉස්සරහට පර්පස් එකකට හදලා තියෙනවා කොහොම හරි මේ මියුසික් වලට ඔන්න මේ ගැලපුණා ඒක ගැලපුණා මෙච්චර ඇවිල්ලා තියෙනවා මේ දැන් ගෝල්ඩන් නීරා ඔය කාලේ තමයි මේ වයිනල් වල ගෝල්ඩන් නීරා එක ඒක ආවට පස්සේ ගෝල්ඩන් නීරා තමයි වෙන මොකුත් නැහැනේ කට්ටිය ඉතින් වෙන මේකද වෙන ෆෝමැට් එකක් නැහැනේ ඕක තමයි ඉතින් ගෝල්ඩන් නීරා එකේ 1950 ඉඳන් 1980 වගේ වෙනකන් තමයි මේ ඔය ඊරා එක තියෙන්නේ 1950 කියන්නේ ග්ලෝබල් ගිහිල්ලා කියන්නේ එක්ස්පෙන්ඩ් වෙන්නත් තිබේ මේ මුළු ග්ලෝබලි ඔව් ලේබල්ස් ඇදිලා කියන්නේ වයිනල් ප්‍රෙස් කරන මේ ෆැසිලිටිස් ඇදිලා මේ ආටිස්ලා ඔක්කොම අනිත් එක දැන් වගේ ඉක්මනට යන්නෙත් නැහැ ඔව් මෙච්චර ඉතින් දියුණු නැහැනේ ඔව් 1950 ඉඳන් 1980 වෙනකන් තමයි මේ තිබිලා තියෙන්නේ වයිනල් වල ගෝල්ඩන් නීරා එක. ඔව් ඒ කාලේ තමයි මේ
වයිනල් ෆෝමැට් එකේ ආව මේ අදටත් එකන ඒ කාලේ ආපු අදටත් තාම හිටනේ මේ ඒ කාලේ ඇල්බම්ස් ඔය බීටල්ස් ලගේ එතකොට පින්ක් ෆ්ලොයිඩ් එතකොට මයිකල් ජැක්සන් ඒ වයිනල්ස් තාමත් මේ තාමත් ප්‍රෙස් කරනවා තාම විකිනනවනේ සෑහෙන මාකට් එකක් තියෙනවා ඉතින් ඒක මේ තාමත් කියන්නේ මොනවද කියන්නේ ඒවා ඕල් ටයිම් දැනටත් ප්‍රෙසින් යුනිට් තියෙනවනේ ඔව් තියෙනවා දැනටත් ප්‍රෙස් කරනවා ඒවා මේ ඒ ඇල්බම්ස් දැනටත් ඔව් විකිනනවා මේ සෑහෙන ගණන් ඉතින් සෑහෙන පිරිසක් ඉන්නවා අහනත් ලංකාවෙත් ඉන්නවා මේ ඔය අපි කියන කමියුනිටි එකේ ඉන්නවා සෑහෙන පාවිච්චි කරන කට්ටිය ඉන්නවා මේ ඒක අර සමහර ඒ කියන්නේ දන්නේ නැති කට්ටිය දැන් මට මෙහෙම හම්බෙලා තියෙනවා කියන්නේ දන්නේ නැති කට්ටිය දන්නේම නැහැ මේවල ඒ කියන්නේ එහෙම අර අයිඩියා එකක් ග්‍රෑම්ෆෝන් එක ගැන දන්නවා කියන්නේ පරණ ෆිල්ම් වල තිබ්බා කියන්නේ ගෙවල් වල තිබිලත් නැහැ කියන්නේ මේ එහෙම දැකලා තියෙනවා අර තැටියක් යනවා නීල් එකක් තියෙනවා සින්දුවක් ඇහෙනවා කියලා මේ අදටත් අහනවා කිව්වම සමහර පුදුම වෙනවා. සමහර දැන් අපේ ගෙදරටත් සමහර ආපු කට්ටිය ඉන්නවා මේ අඩි සින්දුව දාලා පෙන්නුවාම මේක මෙච්චර ක්වොලිටිද කියලා එයාලට හිතා ගන්න බෑ. ඒ කියන්නේ ක්වොලිටි කියලා එයාගල හිතන්නේ ක්වොලිටි නෑ කියලා. ඒක වෙන්නත් ඇත්ත ඒක අර ග්‍රැමෆෝන් එකෙන් තියෙනව නේද ලොකු. ඒක තමයි ග්‍රැමෆෝන් එකේ අරනියන් සද්ද ඒක තමයි ග්‍රැමෆෝන් එකේ සද්ද හොඳ නෑනේ. ග්‍රැමෆෝන් එකේ තියෙන ලවුඩ් ස්පීකර් සද්දයන්නේ. ලවුඩ් ස්පීකර් කට්ටිය හිතන්නේ ඒ සද්ද ඒක තමයි තියෙන්නේ. ලවුඩ් ස්පීකර් සද්ද. ලවුඩ් ස්පීකර් එකෙත් භාගයක් වගේ ලවුඩ් ස්පීකර් තව චුට්ටක් බලහිනේ. ඔව් ඕකට හොඳ උදාහරණයක් තියෙනවා. මම මේ TikTok වීඩියෝ එකක් දැම්මේ මේ කාලයකට කලින් මේ ඔය නිකන් වයිනල් එකක් ප්ලේ කරලා Imagine Dragons ලගේ මම නිකන් ඒක ෆෝන් එකෙන් රෙකෝඩ් කරන්න එක ඔඩියෝ එක ඉන්පුට් එකක්වත් දීලා නෙමෙයි ගන්නෙ කවුරු හරි කමෙන්ට් එකක් දාලා තිබ්බා මේ මල්ලි කෙනෙක් මං හිතන්නේ hina වෙලා මේ ඔච්චර මේ එනේ එයා කියන්නේ මම ඒ ඔඩියෝ එක ඒකෙන් එන එක නෙමෙයි කියලා එයා කියන්නේ මට කමෙන්ට් එක හරියට මතක නැහැ එයා කියන්නේ මම ඔඩියෝ එක දාලා කියලා ඔඩියෝ එකක් දාලා කියලා ඔව් ඒ කියන්නේ බේස් ඔච්චර බේස් එනවනම් මොනා කරන්න බැරිද හරි ඔන්න මොනා හරි අර නිකන් එහෙම කමෙන්ට් එකක් තිබ්බේ කියන්නේ ඒක එයාලා හිතන් ඉන්නේ මේ බේස් නෑ කියලා ඔව් එන හොඳ ලෝ එන්ඩ් එකක් තියෙනවා කියන්නේ Imagine Dragons ලගේ සින්දුවේ සෑහෙන ලෝ එන්ඩ් එකක් තියෙනවා ඒ සින්දුවෙත් ඔව් මේ ඕක ඉතින් නියමයට ඇහෙනවා මේ අර කැප්චර් වෙලා ඇහෙනවා මේ එයා එහෙම අර එහෙම කමෙන්ට් එකක් දාලා තිබ්බා එයාට විශ්වාස නෑ මේ එයා හිතන්නේ අර ග්‍රැමෆෝන් එකේ සද්දේ තමයි ඔව් එයාගේ ඔළුවේ ඇත්ත එහෙම නෑ ඒක එයා වැරද්දක් නෙමෙයි ඔව් වැරද්දක් නෙමෙයි ඉතින් එයා මං ඊට පස්සේ කමෙන්ට් එකක් දැම්මා මේ පොඩ්ඩක් මේ YouTube එකේ පොඩ්ඩක් හොයලා බලන්න මේ ෆ්‍රීකවෙන්සි රෙස්පොන්ස් එක චුට්ටක් හොයලා බලන්න මං ෆ්‍රීකවෙන්සි රෙස්පොන්ස් එකක් දැම්මා මේ මෙච්චර මේ රේන්ජ් එකක් වැඩ කරනවා කියලා මේකේ මේ එහෙම දැම්මා ඉතින් එයා බැලුවත් දන්නේ බලන්න නැති කියලා අපි හිතනවා ඔව් එහෙම කට්ටියටත් ඉතින් ඔව් ඉතින් අපි මේක කරන්නෙත් නොදන්න කට්ටියටත් දැනගන්න ඉතින් මේ ඔය අපි දන්නේ නැති දේවලුත් තියෙනවා ගොඩක් සෑහෙන තියෙන එක තමයි අපි කමෙන්ට් වලත් හොඳ ඒක අපිට කලින් අපිට හොඳ කමෙන්ට්ස් එකක් තිබ්බා මේ අපිට දන්න දේවල් අපිට ඉගෙන ගන්න අනිවාර්යෙන් අපිත් මේ හැමදේම දැනගන්න නෙමෙයි කතා කරන්නේ අපිත් මේ අපි ආසාවට අපි ඉගෙන ගන්න අපි ඉගෙන ගන්න ගමන් අපිත් මේවා මේ මොකද අපි ඒ ඉරගේ හිටියේ නෑනේ අපි මේ අපිට දැන්ට අහුවෙන වලින් අපි එක්ස්පීරියන්ස් කරලා කතා කරන්නේ අපිට ඉතින් ආසාවට අපි කලෙක්ට් කරනවා මේ ඉතින් ඔය එක්ස්පීරියන්ස් එකෙන් තමයි අපි කතා කරන්නේ අපි කෙලින්ම ආවේ ඩිජිටල් ඒජ් එකේ ඇනලොග් අපි ඇනලොග් කියන්නේ මොනවද කියලා මුලින්ම දැනගෙන හිටියේ නෑ වැඩි ඒ ගැන ගානකුත් නෑ මේ අපි ඩිජිටල් පැත්තට තමයි ඔව් ඩිජිටල් වලින් නේ ඉතින් මුලින්ම ඔව් CD වලින් තමයි වැඩිපුරම අපි CD කැසට්ුත් නෙමෙයි CD වලින් ආවේ ඔව් CD වලින් ආවේ ඔව් කැසට් ඊට පස්සේ දැන් කැසට් අහන්නේ කැසට් අහන්නේ දැන් අපි කොහොමරි මේ දැන් ඔය වයිනල් ඔය අහන එකේ සමහර කට්ටියට ප්‍රශ්නයක් තියෙනවා මේ දැන් ඕක එක්ස්පෙන්සිව් නේ අනික ප්ලේ එකත් එක්ස්පෙන්සිව් ඩිස්ක් එකත් එක්ස්පෙන්සිව් සාමාන්‍යයෙන් ඕකට මේ ඒක මේන්ටේන් කරන්න ඕනේ පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ ඩිස්ක් එක සාමාන්‍ය 10න් උඩ වගේ යනවනේ නේද ඩිස්ක් එකක්ද ඔව් 10න් උඩ වගේ ටොරානා එකේ තියෙනවා සිංහල ඒවා මේ 9000යි ඔව් ඒක දැන් අඩු වෙන්නේ එතනින් තමයි තියෙන බ්‍රෑන්ඩ් නිව් කියන්නේ යූස්ඩ් ඒවා තියෙනවා හොයාගන්න පුළුවන් ටිකක් පරණ ඒවා මේ ඒ කියන්නේ ඒක එක්කනාගේ ඒකේ ඩියුරබිලිටි එක කොහොමද මතුක සාමාන්‍ය වයිනල් වලද වයිනල් වල ඒක කොහොමත් අහන්න ගෲව් එකේ මේ ගෲව් එක නේ තියෙන්නේ ඕක මේ ෆිසිකල් දෙයක් ඒක මේ ගෙවෙනවා ඔව් ඒක තියෙනවා මේක අපි වාහනයක බැලුවත් ඒ පාර්ට් එක යකඩයක් වුණත් ඒක ගෙවෙනවනේ පීස් එකෙත් තියෙනවා කැසට් ටේප් එකෙත් ඕක තියෙනවා කාලයක් අහන්න ඩිජිටල් වගේ නෙමෙයි ඩිජිටල් වල ගෙවෙන්න දෙයක් නෑ වන්ස් ඇන්ඩ් සීරෝස් නේ මේ එහෙම එකක් තියෙනවා මේ හැබැයි දැන් ක්වොලිටි එක තමයි ඒකේ
ඒ ඒකතම මං කියන්න ගීම ඕකාර මේ අහනවා කියන එක එක්ස්පිරන්ස එකන්න එක්ස්පීරියන්ස් එකක් සින්දුව අහන එක සින්දුව විතරක් නම යොදන තියන්න ෆුල් එක්ස්පිරන්ස ඇති ඕක දැන් මෙතනි දම් පටන්ගත අපි දැන් ඔන්න ආස ආටිස් කෙනෙක් ගැල්බමයක් කියෙනවා අපි දැන් ඕක දැනගත්තවස රෙකෝඩ් ස්ටෝහකට යන දැම ලංකාවීම කත ලංකාය ලංකාව පෙන්ඩ පුළුවන් දැන තියෙන රෙකෝඩ්ස්ෝ එකට ගිහිල්ල ඕක දැන් අර රැක්ස් තියෙනවන දාලෝක තෝරලා මේ ලොකුයිනේ ඇටියක් කර ලොක දැටිය ඕ කාරගන රහුවෙන හොඳ සයිස් ඊටස්සේ ඕකත් බලලා ගෙන ආටෝක්ස් බල ට්‍රැක් ලිස්ට එක බල්ල ඉතින් ලොකු මුදලක් විදන් කරලා ඉතින් ඕක අරං ඇවිල්ල ඕක ප්ලේකට දාන්න ඕනේ එකට ෆොනෝ ස්ටේජ් එකත්තින ඇම්පලිෆය එකක් ඕනේ වින්ටේජ් ඇම්පලිෆයිස්ල අලුත්තයක් තියෙන ගොඩක් ඉතින් වින්ටේජ් ඒවල තම කට්ටිය ලංකාව පාවිච්චි කරන්න මේ ඉතින් ඕකට දාලා මේ වැඩ ගොඩක් ඒකත් එක්ක ගෙන මියසික් ඇත් එක්ක කැපකිරීමක් කල තම ීමත් තියෙනවා එතන දැන් අරවාගෙන දැන් ස්පොටිෆයකට ගිය මේ අපි ඇගලි තුළින් කරගත්තා එම ෆෝර්න පැතෙන් තිබ තම් බලුටු ස්පීක එකට දාගත්තා එහෙම ගොඩක් කට්ටි නැත හැන් ්‍රිය එක ගහගත්තා එහෙම ඒක මියසික් එක්ස්පිරන්ස් කරන්න පුළුව අනක එක්ස්පිරන්ස් කරන්න පුළුව මේ ටික ලොකු එක්ස්පිරන්ස් ඇතින ඕක ඉතින් තැටිය දාලා තැටි පොඩ දූලි තියනන ඔකට පොඩි ප්‍රශ්යක් වෙන පිහදාන්න පොඩ්ඩක් දූලි තිබම් පොඩි අර ක්‍රැකල් ගති එනවා වැඩි මේ තියක දූලි පොඩ්ඩක් පිහදාලා දාලා මේ ඉතින් ඔක කැරගෙන පේනවා කෙන පුලි මේ මාර මර රව්යක් එකන ඒකත මාර මේ ඒකත මාර කනෙක්ෂන් ඇත්තියෙන කනෙක්ෂන් ඇත්තක රක පියදල කරලගෙන බලාගන්නවාගේ දෙන්න තම ඕක දැන් කැරගෙන පේන එක බලාගන්නවාගේ වැඩක් ඒක පරිසෙන් ඒවා පාච්චි කරන්න කට්ටිය වගේ ඒවිදිට අනිවාරට පාච්චි කර පාච්චි කරන ඕක නීඩ්ල එකත් ගෙවෙනවාන කාලයක් ඇද නීඩ්ල එක මාරු කරන්න නීල්ලොල මේ බ්‍රන්ඩ් තියනවා සෑහෙන කැලිබ්‍රේට් කරන්න ඕද ඒ කැල්බෙට් කියන්නේ අර මේ වේට් කැල්බෙට් කරන්න වේට් එක තියෙනවා ඕ ඒක මමත් හරිනු දන්න මම අතින් කල්ල නෑ තාම මේ මල පලේ ගත්තියන එක කැලිබ්‍රේට ඇත්ම මං ගත්තේ මේ මට එක්ස්පිරස් නෑ ඇතර මත් ඒ ඉගෙන ගණ්ඩෝන් අපි මොකද ඒ කාලින පාචි ඒකින්ද දන්න ඒකින්ද මේ මම YouTube බල දැන අපේ කට්ටිට ගැන ඒ වගේ දේවල් තියෙනවා කෙලෙකි ඔව් ඔව් ඒක තම ඒ දන්නකට ඔව් දැනකටඉන්නවා මේ නොදනකට දැ ගෙනගන්නත් පුළුව YouTube තියෙනද ගොඩක් ටියටෝරියල්ස් තියෙනවා මේ ඉතින් ඕක ෆන්න ඉතින් ඔව් මේ තව ආටෝකත් ලොකු එන්ගේජ්මට ආටිස්ගේ ආටෝකේ තියන ට්‍රැක් ලිස්ට එක තියෙනවා ක්‍රඩිට්ස් දාලා තියෙනවා ඒක සමහර ඒවට පෝස්ට සම්බෙනවා පෝස්ට ඉමේජින් ට්‍රැකන්සගෙත් පෝස්ට එකක් කම්බුණ ඉතින් ඕකාර තව ඒ පෝස්ට ඉස්සර එකතු කරන්න වල අලෝගන කාමරය අලෝ ගන්නවා මේ හොම තවද අනික දැ මේක හෙන ලොකුම ටැන්ජිබල් දෙයක්න රැක් සදලා ඒවල තියෙනවා නේ ගවල්ල ලස්සන්ට තියන්න පුළුව ලස්සන්ට ඒගෙන ඒ වැඩ ගොඩක් කෙනවා කොළඹ ලොකු ගෙල්ල ගොඩක් තියෙනවා ති ගොඩක් තියෙනවා මේ නික ඕනමොන්ටක්කයි ඒකත් ඒක වැලිබල් දෙයක් ඔව් ඒක වැලිබල් අනිවාරය එක හොඳ ගෙන කෙනෙක් කාපම ගෙදරට දෙයක් පෙන්න්න දකිනවා එක එකතම ඒක මාර එක්ස්පිරන්ස ඉති තවසර ගෙදර කරාපන ෆොටෝ ඇල්බම්යක් පෙන්න්න දැන් පෙන්න්න ඒවගේ අරග ඒවගේ අරග තියෙනවා මේ සාලේ වෙනම රාගයක් පැත්තක ගහලා හම තියෙන ඉතින් කට්ටිය එකතු කරන තව වාසියක් තියෙන වාසියක් කියන්නේ මේ තව එක දෙයක් තමයි වයිනල්වල මේ ස්පෙෂල් එඩිෂන් එනවනේ පාට පාට වෙන සමහර මික්ස් කලර්ස් වෙනවා මන් දැක්කම් ට්‍රාන්ස්පේරන්ට් එකක් ඇවිල්ලා තියෙනවා එහෙම ඒවා ලිමිටඩ් එඩිෂන් ඒවා ගන්න කට්ටිය දැන් කට්ටිය කැමති ලෝකට 50යි මංගා එකක් තියෙනවා කියන්න ඒක තමයි ඒකත් එක්ස්පීරියන්ස් මරුනේ දැන් ඩිජිටල් කොපි එකකින් එහෙම දෙයක් නැහැ නේ නෑනේ අර ගාත්තින එක මං ගාත්තින ඉතින් ඕක අනික හැමෝම ගාමත් නෑ වෙන කාගේ හරි සර්වර් එකකට තියෙන්නේ ඔන්න CD එකක් වගේ නම් තියෙනවා TV එකේ ඩිජිටල් ඔව් මේ ඉතින් ඔය වගේ මේ ලොකු එක්ස්පීරියන්ස් එකක් හම්බෙන මේ දෙයක් තමයි මේ වයිනල් ඩිස්ක් එකකින් සින්දුවක් අහනවා කියන එක ලංකාවෙත් සෑහෙන මේ පාවිච්චි කරනවා දැන් නොදන්න කට්ටියට කියන්නේ මේවා ගණ්ඩක් තියෙනවා ඔව් නෑ නෑ අපි මේක කතා කරනකොට ඒකලන්ට ආසයි තියෙනවා ඔව් ආසයි ඒක තමයි තමයි මේ මගේ අර ඒක තමයි TikTok එක මම දාපු වීඩියෝ එකක් දැකලා කට්ටිය මේ අහලා තිබ්බා මේ
ගන්න තැන් එහෙම මටත් ආසයි ගන්න එකක් කියලා එහෙම නොදයි ඉතින් ඒවා මේවට පුරුදු වෙනවා නම් හොඳයි. හොඳයි නරක දේවල්වල ඇඩික්ට් වෙන්නේ නැතුව ඒ වගේ දෙයකට ඇඩික්ට් වෙන්නේ හොඳයි ඇත්තටම. ඔව් මාර මේ එන රිලැක්ස් වෙන්න පුළුවන්. ඔතන තව වාසියක් තියෙනවා. වාසියක් කියන්නේ තව අර මියුසික් පැත්තෙන් මම දකින්න හොඳක් තියෙනවා මේ අපිට මේ ට්‍රැක් ස්කිප් කරන්න බෑනේ. ස්කිප් කරන්න බෑ. ඇල්බම් එකම අහන්න ඕන. ඔව් දැන් කැසට් පීස් වල අපි රිවයින්ඩ් කර කර අහනවා. ඔව් ඒක තව අමාරු වෙලා. අරකේ කරන්න බෑනේ. පුළුවන් කියන්නේ කරන්න යන්නේ නැහැ. කවුරුත් නීල් එක අරගෙන තියා තියෙන්නේ ඒකින්ද. ඒක ෆීල් එකක් තියෙන නේද? ඒක ඇල්බම් එකක් ඒක තමයි දැන් ඇල්බම් එකක් සාමාන්‍යයෙන් ඇත්තටම ආටිස්ට් කෙනෙක් ඇල්බම් එකේ ට්‍රැක් ලිස්ට් එක හදන්නේ. අනිත් මයින්ඩ් එකට හොඳ නේ. ඕක කර කරගෙන දිහා බලාගෙන හොම ඉන්න පොඩි ඒක තමයි. නේ මාළු ටැංකියක් මාළු ටැංකිය දිහා බලන් ඉන්නවා වගේ. ඕක දිහා බලන් ඉන්නකොට අර මයින්ඩ් එක අර එක තැනකට එන රිලැක්ස් පැත්තට හොඳයි. අනිවාර්යයෙන්. ඒක තියෙනවා. ඔව්. ඒ දේවල් ඔක්කොම තියෙනවා. අපිට මියුසික් මෙඩිටේෂන් කියන්නේ ඕවත් ගැලපෙන්න අනිවාර්යෙන් ඕවත් බලපාලා ඇති. ඔව්. නැත්තම් මේ සද්ද හින්දාමත් නෙමෙයි. ඔව්. සද්දෙත් බලපානවා. සද්දෙත් ඇනලොග් ඉතින් වෝම් සවුන්ඩ් එකක් තියෙනවා. ඔවට මේ වින්ටේජ් ජෑම්ස් වලින් මේ අවුට් එකක් දෙන්නේ ෆොනෝ ස්ටේජ් එකෙන් ගිහලා සද්දත් එක්කනේ. ඕක අර ක්‍රැකල් සද්දයක් එනවා. පොඩි ඒකේ මෙටල් සමහර සින්දු වල මේ කියන්නේ නෙමෙයි. ඩිජිටල් සින්දු වලට අපි සමහරට ඉෆෙක්ට් එකක් විදිහට දානවා ක්‍රැකල්. අර වයිනල් ක්‍රැකල් එක දානවා මේ ඉෆෙක්ට් එකක් විදිහට සමහර තැන් වලට. ඒ වගේ මේ ඒ වගේත් පාවිච්චි වුණා. ඔය ඉම්පර්ෆෙක්ෂන්ස් නේ ඒවට කියන්නේ. ඉම්පර්ෆෙක්ෂන්. ඔව් ඇනලොග් කියන්නේ ඉම්පර්ෆෙක්ට්. ඔව්. ඩිජිටල් පර්ෆෙක්ට්. පර්ෆෙක්ට්. අරක ඉතින් ups and downs තියෙනවා. නීඩල් එකේ කියන ඔය ක්‍රැකල් සද්ද තියෙනවා. ඉතින් ඕක තමයි මේ එක්ස්පීරියන්ස් එක ඕකේ. කට්ටිය මේ try කරලා බලන්න try කරලා නැත්නම් මේ එක්ස්පීරියන්ස් කරන්න. පොඩ්ඩක් එක්ස්පීරියන්ස් කරලා බලන්න entry level used turntable එකක් ගන්න පුළුවන් මේ 15000 වගේ ඉඳලා ගන්න පුළුවන්. ලංකාවෙන් හොයාගන්න පුළුවන්. පාවිච්චි කරපේක. හොඳ එකක් entry level ගන්න. ඔව්. entry ඕකේ තියෙනවා ටිකක් levels. levels තියෙනවනේ. ඔව්. ඒකේ තියෙනවා සෑහෙන expensive ඒවා තියෙනවා. මේ players තියෙනවා. ලක්ෂ 20ට තියනක් තියෙනවා. ඔව් ඒ වගේත් තියෙනවා එක්ස්පෙන්සිව් මොඩල් මේ ඕක මොකද මේ ඩිස්ක් එකක් ගන්නන්නේ. ඒකයි. පොඩ්ඩක් මේ මිල අධික විනෝදාංශයක් ඒක පොඩ්ඩක් ඉතින් අවුලක් නැහැ. ඉතින් මේ ගත්තට පස්සේ ආසයි දෙනවා. ආසයි දෙනවා. ඔව්. හැබැයි මේ යූස් ඩේවත් තියෙනවා විකුණන්න. යූස් ඩේවත් තියෙනවා. ඔව් කියන්නේ කන්ඩිෂන් හොඳ. හොඳට අහන්න පුළුවන් ඒවා මම දැකලා තියෙනවා මේ මට ඒක නම් මතක නැහැ ෂොප් එක කියන්න සෙකන්ඩ් හෑන්ඩ් ඔන්නම නමක් තියෙන ෂොප් එකක් තියෙනවා. ඒත් ඔන්ලයින් ෂොප් එකක්. ඒ ෆිසිකල් නෑ මම හිතන්නේ. එයාලත් මේ ගෙන්නනවා. ඔව්. යූස්ඩ් ඒවා. මේ අඩුවට ගන්න පුළුවන් රුපියල් 2000 වගේ න. තියෙනවා ඩිස්ක් එකක්. ඒක ඉතින් අවුලක් නෑ නේ ෂේප් නේ ගාන. 2000ක් කියන්නේ. ඉතින් අපි දෙන්න කොහරි ෂොප් එකකට යන්න හිටියා නේද? අපි යන්න හිටියා අර ඒක දන්නේ නැහැ කියන්නේ මේ වයිනල් කැෆේ. වයිනල් කැෆේ හරි. මේ තාරික් නේ. ඒක තාම ඕපන් නෑ මං හිතන්නේ. මම ළඟදී නම් බැලුවේ නෑ. මේ මූව් වෙනවා කියලා පොඩක් ටෙම්පරරි ක්ලෝස් කියලා දාලා තිබ්බා. ඔය යාළඟ නම් තියෙනවා කලෙක්ෂන් එක කීයක්ද කිව්වේ 60000ක්ද ඔන්නම ගන්න. ඩිස්ක් 60000ක්. ඔව්. එයා ඩීජේ කරානේ. ඩීජේත් කරා නේද? එයා ඩීජේ කරේ ඒ වලින්නේ. ආයෙත් ඩීජේ කිව්වම මතක් වුණේ දැන් ඉස්සර ඩීජේ කරන්නේත් මේ වයිනල් ඩිස්ක් දෙකක් දාලානේ. එතකොට මාර ඒ කියන්නේ ඒක තමයි ඒකේ තියෙන අමාරු ගතිය. ඔව් ඔව්. ඒකන මාර මෙමරි එකක් තියෙන්නත් ඕන අනිත් එක මෙතන මාර ටැලන්ට් එකක් තියෙනවා. ඇත්තටම DJ ඉගෙන ගන්න ඕන. ටැලන්ට් එක කන සහ ඒ හැම දෙයක්ම ඒ ටැලන්ට් එක නම් තියෙන්න ඕන. ඒක කරන්න. දැන් නම් මොනවද ඉන්නේ හැමදේම මික්ස් කරා දැම්ම. අර දැන්වත් ඉන්නවා මේ ඩිජිටල් කියලා නෑ මේ. ඔව් හොඳට මික්ස් කරලා තියෙන කට්ටිය ඉන්නවා. අර සමහර කට්ටිය හින්දා ඒක ඒගොල්ලන්ගේ මේ ඒගොල්ලන්ගේ වැලියු එක අඩු වෙලා තියෙනවා. අඩු වෙලා තියෙන සමහර අය කරන වැඩ හින්දා මේ එහෙම එකක් තියෙනවා ඉතින්. මම දැක්කා සමහර අයට කමෙන්ට් අපිට එක්ස්පීරියන්ස් තියෙනවනේ ඉතින් ඔය පාටිස් වලට එහෙම ගියපුවාම මේ සමහර ඒවා ඉතින් සෙට් නැහැ ඇත්තටම. ඔව්. නිකන් ඒගොල්ලන් කරන්නේ සින්දුව ප්ලේ කරන එක තමයි. කවුරු හරි සමහර මම දැකලා තියෙනවා. ඒ කියන්නේ වෙනම මික්සර්ස් තියෙනවනේ DJ මික්සර්ස්ම ඩවුන්ලෝඩ් කරලා ඒවා ප්ලේ කරනවා ඉතින්. ඔව් ඔව්. ඔව් දැන් එතනින් එයා ඕනේ නැහැ ඉතින් ඔක ප්ලේ කරන්න අපිටත් ඔව් මේ පෙන් එකකට දාලා ඔක ප්ලේ කරයි. ඒ වගේ වැඩත් මේ තියෙන කරනවා කට්ටිය. ඉතින් ඕකින් දාර පොඩ්ඩක් DJ
කෙනෙක්ගේ වැලි වැලිය අඩු අඩුලා අඩු තියෙනවා තියෙනවා මේ නේද? ඔය සෑහෙන ප්‍රශ්නේ. හයිප් එකක් තිබ්බද ඩීජේස්ලාට? ඔව් දැනටත් තියෙනවා. තියෙනවා. ඔය අර කේස් එකකින්ද ඉතින් ඕක පොඩ්ඩක් තියෙනවා. දැන් ආයෙනවා. දැන් ආයෙ මම දකිනවා මේ ඇනලොග් පැත්තටත් පොඩ්ඩක් කට්ටිය DJ කරන කට්ටිය වෙන නේ? ඔව් වෙන පොඩි කමියුනිටි එකක් හැදෙනවා. හ්ම්. අර ඒක එක්ස්පීරියන්ස් කරන්න ආස කට්ටිය සහ මේ කියන්නේ කරන කට්ටිය මං කියන්නේ. හ්ම්. බලන්නත් දැන් කට්ටියක් ඩීජේ ඉන්නවා. ටාරික් තාමත් කරනවා නේද? එයා තාම කරනවා. වයිනල් වලින්ම එයා වයිනල්. එයා ඇනලොග් තමයි. ඇනලොග් තමයි නේ. එයා ෆිසිකල් මීඩියම් තමයි. මේ එයාගේ YouTube එකේ බලන්න මේ පොඩි සෙෂන්ස් වගේක් දාලා තියෙනවා රෙකෝඩ් කරලා. එයා ලයිව් රෙකෝඩ් කරලා. live record එයාගේ වයිනල් කැෆේ එකේ ඉතින් මේ පැය භාගේ විනාඩි 45 වයිනල් කැෆේ කියලාම channel එක තියෙනවා. ඔව් වයිනල් කැෆේ කියලා තියෙනවා. ඒකෙන් බලන්න පුළුවන්. වයිනල් පොඩ්ඩයි නේ වයිනල් කැෆේද ටරික් කොහොමද ඒ නම් දෙකම සර්ච් කරන්න. සර්ච් කරලා බලන්න. ඔව්. සමහරට අපිට පුළුවන් වුණොත් description එකේ දාමු. ඔව් දාන්න ලින්ක් එක. මේ ලින්ක් එක දානකොට ගියපාර දැන් මෙන්න. link ගැන ලින්ක් එක link case එක තියෙනවා මොකද කරන්නේ? දාමු මේක. දැන් ඒක දාන්න. මම කමෙන්ට් එකක් හරි දාමු. ඔව් කමෙන්ට් එකක් හරි. ඔව්. අපිට බලද්දී ආයෙ මතක් වෙනවා. කමෙන්ට් එකක් හරි දාන්න. මේ ඔය තව වයිනල් ලිස්ට් එකේ දැන් ඔය මේ සයිට්ස් මාරු කරන්නත් එපා. බයිකක් තියෙනවා කියන්නේ එන්ගේජ් වෙන්නේ. දැන් සයිට් ඒ සයිට් එක ඉවරුනහම දැන් ආයි යන්න B side එක දාන්න. ආයි ගිහලා අනිත් පැත්ත හරවලා දාලා. කැසට් පීස් එකත් වගේ තමයි. ඔව් ඔව්. ඔය කතන්දරේ දිනවා. ඒකේ අර කැසට් පීස් එකේ පොඩ්ඩක් ආවනේ අර ඔටෝ මාරුන එක ආවනේ. එහෙම ප්ලේස් ආවනේ. එහෙම ඔය place ඇතුළෙම ආවා. මාරු වෙලා නැහැ. ඇතුළෙම එතකොට ඒක මාරු නෑ. ඔව්, ඔව්. එතකොට දාන්න ඕනේ ඔව්. නෑ. ඔව්. මේක එහෙම නෑ. අනිවාර්යෙන් ගිහලා දාන්න ඕන. ඔව්, ඔටෝ මාරු අනිවාර්යෙන් වෙන්නේ ගිහලා දාන්න. ඔටෝ මාරු වෙන්නේ. මේ ඕලක් තියෙනවා. ආපු එකක් තියෙනවා. ඔටෝ මාරු නෑ? ඔව් ඒක තමයි මම දැකලා තියෙනවා. මම ඔය මං කිව්වේ ඔය වින්ටේජ් මේ ෂෝට්ස් කරන මේ තියෙනවා කියලා මම දැක්ක ප්ලැට්ෆෝම් එක මතක නැහැ. එක්කෝ මේ රෙඩ් නෝට් හරි TikTok හරි හ්ම්. YouTube හරි ඔය දෙක තුනෙන් එකක තමයි ෂෝට්ස් මොන හරි ඒ ප්ලේ එකක් හදලා තිනේ. ඒවා මේ මං හිතන්නේ මාස් මාකට් එකට දාපු නැති ඒවා. ඒක නිකන් මං හරි මේ එක්ස්පෙරිමන්ට් කරන්න හදපේවත් දන්නේ නැහැ. ඒ කියන්නේ බ්‍රෑන්ඩ්ස් තියෙන බ්‍රෑන්ඩ්ස් තමයි නැෂනල් හරි මොන හරි ෆිලිප්ස් වගේ තියෙන බ්‍රෑන්ඩ්ස්. නම තියෙන බ්‍රෑන්ඩ්ස් වල තියෙනවා මේ මං දැකලා තියෙනවා මේ ඩිස්ක් එක මාරු වෙනවා. අවුට්. පැත්ත මාරු වෙනවා මේ ඔව් වෙන ලොබ් ඒ කියන්නේ. ඒක ලොකු ප්‍රොසෙස් එකක්. ඔව් ලොකු ප්‍රොසෙස් එකක්. ඔව් ලොකු ප්‍රොසෙස් එකක්. මං හිතන්නේ මේ අර මාකට් එකට දාපු නැතිව මං හිතන්නේ ඒක එක්ස්පෙරිමන්ට් කරන්න හදනවනේ ඉතින්. ඒවල ඉතින් අර කොහොමද දන්න ඩියුරබිලිටි එක නැතුව ඇති අනිවාර්යෙන්. ටිකක් ලොකුවට හැන්ඩල් කරන්න. ඔව් අමාරුයි. එතකොට අර මෝටර්ස් වලින් වැඩ කරන්න. ඔව් ඒක තමයි වැඩ ගොඩයිනේ. වැඩ ගොඩයිනේ. හතර ගොඩයි ඉතින්. ඔච්චර කරදරයක් විඳින්න ඕනේ නැහැ. අතින් දැම්ම මොක ඉවරයිනේ. ඔව්. මේ හින්දා. ඔයගේ නිකන් අමුතු අයිටම්ස් තියෙනවා මං කිව්වේ මේ ඔය අපි හිතනවත් නැති අයිටම්ස් තියෙනවා. අයිටම්ස් තියෙනවා ඔය වින්ටේජ් ඔඩියෝ වල. මේ ඒව දකින්න ඔය හොයද්දි තමයි. ඉතින් ඔය වගේ channels වල join වුණාම ඔවත් ඉතින් මේ බලා ගන්න පුළුවන් අපි නොදකපුමු දේවල්. ඉතින් මේ අපි ලංකාවේ මාකට් එක ගැන චුට්ටක් කියමු. මේ බ්‍රෑන්ඩ් නිව් සිංහල සින්දු මේ අහන අයට ටොරාන එකේ තියෙනවා. ටොරාන එකේ තියෙනවානේ. ටොරාන එකේ මේ ළඟදී ඇල්බම් එකක් ආවා. ජිප්සිස් ලගේ. ජිප්සිස් බෑන්ඩ්. ඔව් මේ ඇඩ් එකක් දැක්කම මේ ළඟදී. මම ඔය කලින් දැක්කා මේ ගයන් මේ පොඩ්කාස්ට් එකකට ඇවිල්ලා කියනවා මේ අයනවා කියලා. ඔව් ටොරාන එකේම පොඩ්කාස්ට් එකක් යනවනේ. ඔව්. ඒකට ගයන් ඇවිල්ලා කියනවා මම ඇහුණා මේ අපි තාත්තගේ ඇල්බම් එකක් මේ ජිප්සිස් ඇල්බම් එකක් එන්න තියෙනවා කියලා. කවුරු හරි ලංකාවේ අලුත් ආටිස්ට් අලුත් කියන්නේ ඉන්න ආටිස්ට් කෙනෙක් කරනවද අලුතෙන් ඇල්බම් එකක්? කවුරු හරි කරන්නේ. වයිනල් නේ. මම දැක්ක කවුරු හරි කරලා තියෙනවා. කවුද කරේ? මට නම් මතක නැහැ. ටෙහන්ද? ටෙහන් නේද? හොට් චොක්ලට්. ටෙහන් වගේ මතක. මම ටෙහන් කරන්නේ වයිනල් ඇල්බම් එකක් කරලා ඇල්බම් එකක් කරා. ටෙහන්. ඔව්. ආයෙ තියෙනවා මං කියන්නේ අර අපේ ඊරයකින් ගත්තොත් BNS ලගේ BNS ලගේ ඩිස්ක් දෙකක් තියෙනවා. හ්ම්. මේ ආයෙ ගොඩක් තියෙන ඉතින් පරණ ආටිස්ට් ලගේ තමයි සිංහලයව. සිංහලේ. ඔව්. ටොරාන එකේ ගන්න තියෙනවා බ්‍රෑන්ඩ් නිව්. ඉංග්‍රීසි නම් අලුත් එන ඇල්බම් හැම ඉංග්‍රීසි ඒවා ගොඩක් ඒවා එනවා. ඔව්. ටොරාන එකේ තියෙනවා සෙප් රෙකෝඩ්ස් තියෙනවා තව. සෙප් රෙකෝඩ්ස් කියලා. ZEPP. ZEPP. ඔව්. සෙප් රෙකෝඩ්ස් මේ ඔය ෂොප් එකෙත් ඒක නම් මං හිතන්නේ ඉංග්‍රීසි විතරයි තියෙන්නේ. අලුතෙන් එන ගොඩක් ඒවා ඒකේ තියෙනවා. ටේලර් ස්විෆ්ට් ඔය මේ දුවා ලිපා. ඔය බේලි අයිලිෂ් ඒවා ගොඩක් ඒවා අලුතෙන් එන ඇල්බම්ස් ගොඩක් තියෙනවා ඒකේ. මම දන්න ෂොප්ස් වලට තියෙන ওই දෙක තමයි බ්‍රෑන්ඩ් නිව් ගන්න. වයිනල් ලිස්ට් ගන්න. ළඟදී ඇල්බම් එකක් ආගේ දෙන්නේ ඩුවා ලිපාගේද? එන්න තියෙනවා ටේලර් ස්විෆ්ට්. ටේලර් ස්විෆ්ට් ඔව් ඇල්බම් එකක් එන්න තියෙනවා. ඒකත් ඒකෙත් වයිනල් එකයි මෙහෙටයි අනිවාර්යෙන්. ඒවා නම් පොඩ්ඩක් ගණන් ඉතින් ඩොලර් 25000න් උඩ වගේ තමයි ලංකාවේ මාකට් එක යන්නේ. ඔව්. ඒ වගේ තමයි මේ විකිනෙන්නේ. තව මං කියන්නේ මේ ෂොප්ස් වලින් මේ ටර්න් ටේබල්ස්
රෙකෝඩ් ප්ලේස් ගන්නව නම් මේ ඒත් බ්‍රෑන්ඩ් නිව් යට ඕනනම් ටොරන් එකෙත් තියෙනවා සෙප් එකෙත් තියෙනවද කොහෙද ඒ වගේ මම දැක්ක මට හරියට මම පොඩ්ඩක් චෙක් කරලා බලන්න සෙප් එකෙත් තිබ්බා වගේ මට මතකයි බ්‍රෑන්ඩ් නිව් ගොඩක් තියෙන්නේ ඔඩියෝ ටෙක්නිකා මම හිතන්නේ බජට් එක ගත්තොත් මට මතක ළඟදීම බැලුවේ නෑ මම ඒ දවස්වල බලද්දි 60 ගානට තිබ්බා කියන්නේ 65කට හරි ඔන්නෝම ගානකට බ්‍රෑන්ඩ් නිව් එන්ට්‍රි ලෙවල් එකක්ද ඔව් එන්ට්‍රි ලෙවල් කියන්නේ ඒක තමයි එතනින් තමයි පටන් ගන්න. එතනින් ඉඳලා උඩට තියෙනවා. මම දැක්ක මේ සන්තෝෂයමත් ෆොටෝ එකක් දාලා තියෙනවා දැන් ගොඩක් කාලෙ. ඔඩියෝ ටෙක්නික් එකක් කරන් මේ නිකන් අර හැපි කස්ටමර් කියලා ෆොටෝ එකක් දාලා තියෙනවා මම දැක්කා. ටොරානා එකෙන්ද? ටොරානා එකෙන්ද කොහෙද? ඔව් ටොරානා එකෙන්ද කොහෙද මට මතක නෑ ෂොප් එක හරියට. මොහරි ওই දෙකේ තියෙනවා මේ යමහා කෙනුත් හදනවනේ. මුලින්ම කරා ජෙට් එකෙන්. දැන් ජෙට් කරන්නේ නැහැ මං හිතන්නේ. ජෙට් එකේ තමයි මම දැක්කේ මං හිතන්නේ සන්තෝෂ් ගන්න එක. මං දැක්ක ගොඩක් කල් කතන්දරයක් කතාවක් කියන්නේ. ඔව් ජෙට් එකෙන් දැන් කරන්නේ නැහැ. ළඟදී ජෙට් එකක් දැක්කේ නැහැ. දැක්කේ නැහැ. ඔව් ඔඩියෝ ටෙක්නිකා. යමහා එකේ තියෙනවද දන්නේ නැහැ. යමහා බ්‍රෑන්ඩ් එකේ මං දැකලා නැහැ. යමහා එකේ කොළඹ යමහා එකේ තියෙනවද දන්නේ නැහැ. පොඩ්ඩක් බලන්න. බ්‍රෑන්ඩ් නිව් ඕන නම්. නැත්තම් මං කියන්නේ මේ බ්‍රෑන්ඩ් නිව් මෙන්ඩ් ඕනේ නැහැ. ඔව් අර වගේ හොඳ මං කිව්වේ අර මං කලින් මුලින්ම කිව්වේ ෂොප් මේ කියන්නේ සෙලර්ස් ලගේ හොඳ කන්ඩිෂන් තියෙන මේ වින්ටේජ් රෙකෝඩ් ප්ලේස් ගන්න පුළුවන් මේ රුපියල් 15000 වෙනදන් උඩට කියන්නේ හොඳම කන්ඩිෂන් අර මේ හොඳ 50000කට 60000කට දැන් ඔයා අර බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්නවට වඩා හොඳ එකක් වින්ටේජ් හොඳ එකක් ගත්ත හැකි මේ ඒ බජට් එකට. ඔව් 50000 60000 ඒ වගේ බජට් එකකට යනවනම් අර ඔඩියෝ ටෙක්නිකා මේ එන්ට්‍රි ලෙවල් එකට වඩා හොඳයි. හොඳ එකක් ගන්න පුළුවන්. හොඳ පෙනුමෙනුත් හොඳ ක්වොලිටි එකෙනුත් හොඳ මේ ඕකෙත් එනවනේ බෙල්ට් ඩ්‍රයිව් එකක් එනවා ටර්න් ටේබල්ස් වල බෙල්ට් ඩ්‍රයිව් එකක් බෙල්ට් ඩ්‍රයිව් එකක් එනවා අර කැසට් මේ ඩෙක් එකේ වගේ බෙල්ට් එකකින් වැඩ කරන එකක් එනවා ආයි ඩිරෙක්ට් ඩ්‍රයිව් එකක් එනවා ඒ කියන්නේ මෝටර් එක උඩම තමයි මේ අර ප්ලේට් එක තියෙන්නේ ඔව් මේ මම පෞද්ගලිකව දන්නේ නැහැ ওই දෙකේ වාසිය වාසි කට්ටිය දන්න කට්ටිය කමෙන්ට් කරන්න අපිට කියලා දෙන්න ඔව් ලොකු එක්ස්පීරියන්ස් එකක් නැති හින්දා මම මේ කියන්න දන්නේ නැහැ කියන්න බෑනේ ඔව් ඔන්න දන්න කට්ටිය කමෙන්ට් කරන්න අපිටත් දැනගන්න ඊට පස්සේ දැන් ඔය වයිනල් ගැන කතා කරොත් ඔයාලා මේ ස්ටෑන්ඩඩ්ස් ආවා ස්ටෑන්ඩඩ්ස් එනවා ස්පීඩ් එක දැන් ඔගේ කැරගෙන ස්පීඩ් එකක් තියෙනවනේ RPM එකෙන් තමයි මයින්නේ ඔක ඔව් RPM දෙකක් තියෙනවා ඔව් ස්ටෑන්ඩඩ් සාමාන්‍යයෙන් දැනට නම් යන්නේ දෙකක් තමයි පාවිච්චි වෙන්නේ මේ 33යි 3න් එක 33යි 3න් එක ස්පීඩ් එකක් තියෙනවා ඊට පස්සේ 45 තියෙනවා ආයෙ දෙනවා 78 70ට ඇවිල්ලා තියෙන්නේ පරණය. දැන් එන්නේ නැහැ මං හිතන්නේ 70ට. 70 තමයි 48යි. ඔව් 33යි 3න් එක ඇවිල්ලා තියෙන්නේ ෆුල් ලෙන්ත් ඇල්බම්ස් වලට. ගොඩක් දුරට. ඔව් ෆුල් ලෙන්ත් ඇල්බම්ස්. එතකොට 45 ඇවිල්ලා තියෙන්නේ සිංගල්. සිංගල්ස් ඒ වලටයි EPs වලටයි. EPs වෙනවනේ. ඔව් ඒ දෙකට. 70ට ඇවිල්ලා තියෙන එක තමයි දැන් එන්නේ නැහැ මං හිතන්නේ 70ට ස්පීඩ් එකෙන්. මේ පරණ මේවා. ඇවිල්ලා තියෙනවා ඔව් 70ට. මං හිතන්නේ අර ගෝල්ඩන් ඊරා එකේ එන්න ඇති. මේ ඊට පස්සේ ඇවිල්ලා නැහැ මං හිතන්නේ. මේ ඉතින් කොහොම තමයි මේ වයිනල් ඊරා එකේ කතන්දරේ යන්නේ. ගොඩක් ඇල්බම් ඇවිල්ලා තියෙන 33යි ඔව් ෆුල් ලෙන්ත් ඇල්බම් 33යි 3න් එක. ඔව් ස්පීඩ් එක. ඊට පස්සේ දැන් ඔන්න 1990ට පස්සේ දැන් 2000 හිට් වෙලා ඉද්දි වයිනල් මාකට් එක පොඩ්ඩක් ඩවුන් වෙන්න ගන්න පටන් ගන්නවා අඩු වෙන්න ගන්නවා ඒකට හේතුව මේ කැසට් සහ විශේෂයෙන්ම CD ඒ දෙකම තමයි CD ත් එන්න ගත්තානේ CD වලින් තමයි ඔක ලොකුම මේ ඉෆෙක්ට් එක ආවේ නේ ඉෆෙක්ට් එක ආවේ මොකද මේ CD වල පෝර්ටබිලිටි එකත් වැඩි ඩියුරබිලිටි එකත් වැඩි ට්‍රූ සවුන්ඩ් එක කියන්නේ සවුන්ඩ් එකේ ක්වොලිටි එකත් අඩු වෙන්නේ නැහැ කාලයක් ගියාට කියන්නේ ඩිජිටල් නේ CD එක ඩිජිටල් මේ එතන මෙහෙම කතන්දරයක් තියෙනවා දැන් කට්ටියක් කියනවා පැති දෙකක් තියෙනවා වයිනල් එක තමයි ක්වොලිටිම කියනවා කට්ටියක් කියනවා CD එක ක්වොලිටි කියලා ඒ දෙක මං කියන්නේ සාපේක්ෂයි කියලා මං කියන්නේ එකිනෙකාට සාපේක්ෂයි ඒ දෙක කැමති ඒකට මේ වලියක් දාගන්න එපා අපි මැද ඉඳන් කතා කරමු මැද ඉඳන් කතා කරමු දැන් මගෙන් පෞද්ගලිකව ඇහුවොත් මමත් කියන්නේ මේ මට CD එක ක්වොලිටි ගොඩක් වෙලාවට වයිනල් එකේ තියෙන්නේ මං අර දකින්න එක්ස්පීරියන්ස් එක තමයි ගොඩක් දුරට ඒ වයිනල් එකට වඩා එක්ස්පීරියන්ස් එක නියමයි මේ වයිනල් එකේ තර කියන්නේ එක්ස්ට්‍රීම් ක්වොලිටි එකකට යන්න නම් ඔයාලට ඒ වගේ බජට් එකකට යන්න ඕන ඔව් ටේබල් එක කාර්ට්‍රිජ් එක ඒ දෙක තමයි
ප්‍රධානම දෙක. කාඩ්රිජ් මං හිතන්නේ මං කාඩ්රිජ් දැකලා තියෙනවා ටර්න් ටේබල් වලට වඩා ගණන්. ඒ කියන්නේ ටර්න් ටේබල් මං ඔය කියන ඔඩියෝ ටෙක්නිකා ටර්න් ටේබල්ස් 3ක් විතර ගන්න ගානට තියෙනවා කාඩ්රිජ් එකක් ගන්න. එහෙම. ඕකේ. ඒ තරම් මේ ඔය ඩයමන්ඩ් කාඩ්රිජ් කියලා තියෙනවා. ඔය කතන්දර ගොඩක් තියෙනවා. මං ඒක ඩීප් දන්නේ නැහැ ලොකුවටම. මේ ඔන්න දන්න කට්ටිය කමෙන්ට් කරන්න. පාවිච්චි කරන කට්ටියත් ලංකාවේ ඉන්නවා. මං දන්නවා. ඒ කොලිට අහන කට්ටිය ඉතින් ඒ වගේ ලෙවල් එකට යනවා. ඉතින් ඔය එහෙනම් ලොකු රේන්ජ් එකක් තියෙනවා. ඒ හින්දා ওই දෙක කම්පෙයාර් කරන එක බොරු වැඩක් කියලා මං හිතන්නේ. කම්පෙයාර් කරන්න ඕනේ නැහැ. Tamanට ආස එක්ස්පීරියන්ස් එක ගන්න තමයි තියෙන්නේ. ඔව් අර කම්පෙයාර් කරලා එහාට මෙහාට මේ වචන මාරු කරගත්තට ඉතින් තේරුමක් නැහැ. ඔව් තමන් කැමති එක තමයි තමන් පාවිච්චි කරන්නේ. ඒක එහෙමනේ. ඔව්. ඔව් මමත් ඉතින් ඔය දෙකම පාවිච්චි කරනවා. දෙකම එක්ස්පීරියන්ස් කරලා බලන්න. දෙකම කියන්නේ සමහර ලාවට දැන් අපි ඩිජිටලුත් පාවිච්චි කරනවානේ. Spotify පාවිච්චි කරනවා. ඒ තුනෙන්ම ඉතින් එකම සින්දුව අපි ওই මීඩියම් හැමගෙම අහනවා. දැන් මම සමහර ලාට කරන එකක් තමයි මේ දැන් කැසට්ස් එහෙම ලංකාවේ ඇත්තටම නෑනේ මාකට් එක ගන්න. දැන් ඔය වයිනල් නම් කොහොම හරි ටොරානකින් හරි තියෙනවා. කැසට්ස් කොහෙවත් නෑ ගන්න. බ්‍රෑන්ඩ් නිව් කැසට්ස් නෑනේ. ගන්න නෑ. මේ අලුතෙන් එන්නේ නෑනේ. ඉතින් ඉංග්‍රීසි ඒවත් කවුරුත් ඉම්පෝර්ට් කරලා විකුණන තැනක්වත් නෑ. නෑ. මේ මම කරන්නේ ෆ්ලැක් ඩවුන්ලෝඩ් කරනවා ඉංග්‍රීසි ඒවල. මේක ඉලීගල්. මං කියන්නේ කිව්වට මේ මං හිතනවා ඒකෙන් හානියක් නෑ කියලා. මොකද මං Spotify අරන් තියෙන්නේ. අනික මම විකුණන්නේ නෑනේ. මං අරගෙන මං ඕක මේ කාටවත් විකුණන්නේ නෑ. සල්ලි වලට රිසෙල් කරන්නේ නෑ. මට මේ මගේ අර මගේ එක්ස්පීරියන්ස් එක ගන්න මට හොබි එකට. මගේ හොබි එකට මේ මම රෙකෝඩ් කරනවා කැසට්ස් වලට. රෙකෝඩ් කළා මම අර ඇල්බම් ආර්ට් එකක් හදනවා print කරලා. ඔක මේ ෆන් එකට. ෆන් එකට. ඒක එහෙම එක්ස්පීරියන්ස් කරනවා. අර ඒ වගේ තමයි. දැන් ඔය සින්දුව මම ෆෝන් එකෙත් අහනවා මේ Spotify එකෙත් අහනවා. ඒකම ඇල්බම් ඔය දැන් ටයිම් එක හම්බ වෙන විදිහට ඒක තමයි මේ විදිහට පාවිච්චි කරනවා. ඒ හින්දා මේ ඔයාලටත් අර මියුසික් අහන්න වෙනම වෙලාවක් වෙන් කරගන්න පුළුවන් නම් අර වගේ දෙයක් අර වගේ එහෙම වෙලාවක් වෙන් කරන් අහනවා. අර වගේ මීඩියම් එකකින් අහන්න. ඔව් හොඳ ක්වොලිටි එකෙන් තමයි අහන්න ඕනේ. CD එක හරි කැසට් එක අහන වෙලාවලුත් තියෙනවා මේ මට අර ඒකෙත් එක්ස්පීරියන්ස් එක තියෙනවානේ. ඔව් කැසට් පීස් එක දාන්න ඕනේ. අර එන්ගේජ්මන්ට් එක මේ ඒක අපි ෆිසිකල් ඒ දේ අල්ලනවනේ. දැන් අපි ඩිජිටල් ගත්තොත් අපි Spotify එකෙන් අපිට අල්ලන්න එහෙම මොකුත් නැහැ නේ. ඔය දැන් බෑග්ග්‍රවුන්ඩ් තමයි. මට නම් ඉතින් ගොඩක් දුරට ඇත්තටම බෑග්ග්‍රවුන්ඩ් තමයි. මම ගොඩක් වෙලාවට Spotify දාන්නේ වාහනේ යද්දි නැත්තම් මේ ගෙදරක වෙන මොකක් හරි වැඩක් කරන ඉන්න ගමන්. ඔව් වෙන වැඩක් කරන ගමන් බෑග්ග්‍රවුන්ඩ් අහන්න. පොඩ්කාස්ට් අහන්න ඒ වගේ තමයි බෑග්ග්‍රවුන්ඩ් එකේ. අපේ පොඩ්කාස්ට් එකත් අහන්න බෑග්ග්‍රවුන්ඩ් එකෙන් අහන්න. ඔව් මේකේ ඉතින් විෂුවල් අපි දෙන දිහා බලන් ඉඳලා නෑ. මේ ඔන්න ඕගලන් ටයිම් නැත්තම් පොඩ්ඩක් බෑග්ග්‍රවුන්ඩ් එකේනේ. බෑග්ග්‍රවුන්ඩ් එකේ දාලා අහන් ඉන්න. අපේ කතන්දරේ. අපි කියන දේවල් අහන් ඉන්න. මේ අහන් ඉඳලා ඔන්න මේ මොකක් හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න පස්සේ. ඔව්. ඊට පස්සේ අපි කතා කරොත් දැන් ඩවුන් වුණානේ දැන් CD ආවා. ඊට පස්සේ දැන් ඔන්න 2000 ආයෙත් පහුවෙලා ටික ටික දැන් කල්යද්දි දැන් වැටුනේම නෑ මාකට් එක දැන්. ගොඩක් දුරට මේ වැහුණා. වැහිලා පොඩි කමියුනිටි එකක් හරි ඉන්නවා. ඔව් කමියුනිටි එකේ ඉඳලා තියෙනවා මේ මොකද්ද වයිනල් ප්‍රෙසින් ප්ලාන්ට්ස් එහෙම ප්‍රෙස් කරන තැන් ඔය ලේබල්ස් වලින් ප්‍රොමෝට් කරන ඒවා පොඩ අඩු වෙලා තියෙනවා. කොහොමද ඉතින් අලුත් එකනේ කොහොමද මේ යන්නේ මාස් නෙමෙයි නෝමල් එකේ යනවා. ඔව් ගිහිල්ලා මේ කොහොම හරි ආයෙත් ඔන්න කම්බැක් එකකට එනවා වයිනල්. හිතා ගන්න බැරි තරම් ලොකු කම්බැක් එකකට ඇවිල්ලා මේ අද වෙද්දි කියන්නේ අලුත් ආටිස්ලා අපි එදත් එපිසෝඩ් එකේ පෙන්නුවේ ටේලර් ස්විෆ්ට්ගේ වෙබ්සයිට් එකට ගියාම ස්ට්‍රීමින් ලින්ක් එකක් නැහැ. මට පුදුම හිතුණා එදා ඒක දැන් ගොඩක් කට්ටිය ස්ට්‍රීමින් ලින්ක් එක දානවා අනිවාර්යෙන්. ඒක අරවත් දාන අතරේ ස්ට්‍රීමින් එක අනිවාර්යනේ. දැන් ඩිජිටල් ඒජ් එකනේ දැන් තියෙන්නේ අර තත්තන්ට පුෂ් කරන්නේ මේ ගොඩක් දුරට මේ Apple Music මේ Spotify ඒටිගේ මේ අර ප්‍රීසේව් එකක් දානවනේ. ප්‍රීසේව් කරගන්න කියලා ලින්ක් එක. ඒක නැහැ. කියන්නේ ස්ට්‍රීමින් කතන්දරයක් නැහැ. කෙලින්ම ෆිසිකල් මීඩියම්ස් තුන තමයි තියෙන්නේ. ගියාම ඉතින් ඒකින්ද මේ දැන් ආයේ කමියුනිටි එකක් හැදීගෙන ආයෙ ඉස්සරහට එන්න ආයෙ ලොකු දෙයක් තමයි මේ ජෙන් C එක සහ ඊට පස්සේ අලුත් ජෙනරේෂන්ස් මේවට කැමති. ඒ කියන්නේ ෆිසිකල් මීඩියම්ස් වලට කැමති මේ ඔව් පාවිච්චි කරන්න මේ ඒගොල්ලන් පෙළමිලා තියෙනවා දැන් මේ ඔව් ඒක ඩිජිටල් වල ඒක ආයෙ කැරකිලා දිනවා. සර්කල් එක එනවා ආයෙ
මේ ඒ හින්දා ලොකු කම්බැක්යක් ඇවිල්ලා තිනවා වයිනල් ප්‍රෙසින් ප්ලාන්ට්ස් ඇවිල්ලා තිනවා මම අට මතකයි ආටිස්ලාත් එතනට තල්ලුලා දෙනවා. ඔව් ආටිස්ලා රෙකෝඩ් ලේබල්ස් ගොඩක් පුෂ් කරන මොකද ලොකු මාකට් එකක් කියන්නේ මේ හොඳ ප්‍රොෆිටබල් මේ ඔව් මේ බිස්නස් එකක් ඒක ඔව් ආටිස්ලාට පැත්තෙන් සහ රෙකෝඩ් රෙකෝඩ් ලේබල්ස් ලේබල්ස් පැත්තෙන්. සහ හොඳ එක්ස්පීරියන්ස් එකක් මේ ඔව් වින් සිටුේෂන් එක හැමෝටම හැමෝටම හොඳයි ඒක ඉන්ඩස්ට්‍රි එකටත් හොඳයි හැමෝටම හොඳයි මේ එක්ස්පීරියන්ස් එක ඉතින් මේ මියුසික් ලවර්ස්ලා ඔඩියෝ ෆයිල්ස් කියන්නේ ඒ කට්ටිය හින්දා තමයි මේ ඔක කම්බැක් එකට ඇවිල්ලා තියෙන්නේ ආයෙත් උඩට අරන් ඇවිල්ලා තියෙන්නේ මේ අර නොස්ටැල්ජික් එක්ස්පීරියන්ස් එක නිසාම නෙමෙයි ඔව් මිනිස්සුන්ගේ හැබැයි ඒ වගේ දෙයකට එන්ගේජ්මන්ට් එකක් ආපුවම හොඳයි අනිවාර්යෙන් ඔව් බ්‍රේන් එක උනත් සෑහෙන දෙයට දැන් ආයේ ගොඩක් මේ දැන් ඔය channels හදලා තියෙනවානේ ස්ලෝ ලිවිං ස්ලෝලි වෙනස වගේනේ මාර අපේ මිනිස්සු දැන් ආයෙත් හොයන්නේ අර පරණ දේවල්ම ඒක තමයි පරණ දේවල් හොයනවානේ ආයේ නිකන් පරණ දේවල් වලටම තමයි. මටත් නිකන් මම පෞද්ගලිකව මේ කියන්නේ මට හිතන දෙයක් තමයි මේ 80s කියන්නේ මරු කාලයක් කියලා. ඒ කාලේ ජීවත් වෙන්න ඕන හොඳයි කියලා ඒක හිතනවා. තමයි ඒ කාලේ අපි තරුණ කාලේ තිබ්බනම් නියමයි කියන්නේ නිකන් ඒ කාලේ තිබිච්ච දේවල්. ඔව් ඒ ටෙක්නොලොජි තිබ්බේ ගානකට. ඔව් වැඩිත් නෑ අඩුත් වැඩි නෑ. නැති අඩුත් නැති නිකන් එහෙන බැලන්ස් ලෙවල් එක තිබිච්ච කාලයක් විදිහට මම නිකන් මට නිකන් හිතනවා නිකන් ඒ කාලේ ටීවී සීරියස් මේ ෆිල්ම්ස් වගේ බලද්දි දකිද්දි ඒ කාලේ තිබ්බ දේවල් සෑහෙන බැලන්ස් මරු බැලන්ස් මේ මම ඔය මේ ටීවී සීරීස් කියලා මතක් වුණේ ඒකත් මම කියන් යන්නම් ඔය යන් ෂෙල්ටන් කියලා මේ සීරීස් එකක් තියෙනවා ඕක මම මාර ආසයි මේ මොකද කතාවටම විතරක් නෙමෙයි ඒකේ අර තියෙන මේ වින්ටේජ් දේවල් බලන්න දේවල් ඔව් මේ ඒ බෑග්ග්‍රවුන්ඩ් එක ඒ වල තියෙන කලර්ස් එහෙමත් ඔව් කලර්ස් ඒකේ තමයි ඒ ගෙවල් වල තියෙන ඩිවයිසස් ඒකෙත් මම දකිනවා මේ ටර්න් ටේබල්ස් තියෙනවා ඔය රෙකෝඩ් ස්ටෝර්ස් තියෙනවා සමහර එපිසෝඩ් වල පේනවා මේ එහෙම අර ඒ මියුසික් එහෙමත් අර ඔව් ඒ මියුසික් කන්ට්‍රි මියුසික් යූස් කරලා තියෙනවා ඒ මම ඔය මේ මොකද්ද සින්දුවක් මට දැන් මතක් වෙන්නේ නැහැ ඒකෙන් සින්දු කෑල්ලක් තියෙනවා පොඩි කෑල්ලක් කියන්නේ තප්පර ගානක් ඕක අහලා මම මේ ටක් ගාලා මේ හොයාගත්ත සින්දුව මොකද්ද කියලා හොයාගෙන ඒක දැන් මම ෆෑන් කෙනෙක් ඒ ආටිස්ට්ගේ මට නම් මතක් වෙන්නේ නැහැ එකපාරට කොහොමද කන්ට්‍රි මියුසික් ඔය 70s වල මේ ඒක නියම ඊරා එකක් ඇත්තටම ගෝල්ඩන් ඊරා තමයි බලන් ගියා ගෝල්ඩන් ඊරා තමයි ඔව් ඔඩියෝ වල ඔව් මේ කියන්නේ මීඩියම්ස් ගත්තත් එහෙමයි මම හිතන්නේ සින්දු ආටිස්ලා ඒත් එහෙම ගතියක් තියෙනවා ගෝල්ඩන් ඊරා ගතිය ඔව් ඒක ඇත්ත කියන්න හිතන ගතියක් තියෙනවා මේ ඉතින් ඔහොම තමයි මේ වයිනල් ඩිස්ක් වල නැවත පැමිණීම කම්බැක් එක තමයි කම්බැක් කරලා තියෙනවා මේ ග්ලෝබල් මාකට් එකේ ඉතින් ගොඩක් උදව් වෙලා තියෙනවා ඉතින් දුවා ලිපා ඒ වගේ කියන්නේ ඒ ආටිස්ට්ලා හින්දා තමයි අලුත් ජෙනරේෂන් එක මේට පුෂ් වෙන්නේ මේ මේවා පාවිච්චි කරන්න කියලා මොකද ඒගොල්ලන් අහන්නේ ඒ ආටිස්ට්ලානේ ගොඩක් දුරට මේ වින්ටේජ් අහන කට්ටියක් ඉන්නවා මේ බහුතරයක් මේ කවුද එඩ් ෂීරන් අලුත් යන යන් ආටිස්ට්ලා සෙට් එකනේ මේ දැන් ඉන්න ඉතින් ඒගොල්ලන් පුෂ් කරද්දී අනිවාර්යෙන් ඒ ජෙනරේෂන් එක පුෂ් වෙනවනේ මේ ඒ චේන්ජ් එක හොඳයි ඔව් එතනින් අල්ලගෙන තියෙන ඉඳ ඒ චේන්ජ් එක හොඳයි ඒක නියමයි වැඩි ඔන්න ආයෙනවා මේ ලංකාවට තමයි පොඩ්ඩක් පරක්කු ඔව් ලංකාවට ගොඩක් පරක්කු වෙන ගන්න ඇයි ඔව් පරක්කු වෙන ගන්න මේක තමයි දැන් ටික ටික හැදීගෙන යනවා මටත් පේනවා මේ කට්ටිය ඒ ගැන හොයනවා ඒක තමයි කට්ටිය ගණ්ඩ කියන්නේ ඩිස් ගණ්ඩ ඒ ගැන ඉගෙන ගණ්ඩ මාකට් එක කොහොමද ගණන් එහෙම තහවුරුනේ කට්ටිය සමහරු අපි වීඩියෝ එකක් දැම්මත් මේ අර TikTok එකේ සෑහෙන කට්ටිය මම කිව්වා අහලා තිබ්බ මට පර්සනලි තහ තිබ්බා මේ කොහොමද ගන්න තියෙන්නේ ඔව් ඉස්සර ටික නේ ඔව් ඉම්පෝර්ට් කරන කට්ටියකින් මමත් ඉතින් පුළුවන් විදිහට ඒගොල්ලන්ට උත්තර දුන්නා මේ අලුතෙන් ගන්න කට්ටියට පොඩි කට්ටියට ටොරානා කෙනෙක් තියෙනෙත් ඉතින් සෙල් වෙන හින්දානේ නේද ඔව් ඒක ඇල්බම් එකක් තියෙන හින්දානේ ලිප්සිස්ලාගේ ඇල්බම් එකේ එන්න තරම් ඉම්පැක්ට් ඇවිල්ලා තියෙනවා ඔව් ඒක තමයි ඒකේ මේ ඇඩ්වර්ටයිස්මන්ට් මම දැක්කා යනවා සෝෂල් මීඩියා එක දැක්කේ නැද්ද මට ඒක ඇක්චුලි යනවා මේ යනවා දැන් යනවා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් යනවා ඔව් යනවා මේ මොකද්ද ගෝල්ඩ් කලර් එකෙන්මයි මම හිතන්නේ ඇල්බම් කවර් එකෙන් බ්ලැක් ඇන්ඩ් ගෝල්ඩ් ඔහම කම්බිනේෂන් එකකින් තියදී ඒ වගේ මට මතක මේ ගත්තන හරි වගේ ඇල්බම් එක ඒ කලස් දෙක තමයි නොස්ටැල්ජික් ඒ පැත්තට යනවනේ ටර්න් ටේබල්ස් වල මේ අපි මෙහෙම කියමු මේ ඊළඟට
ටර්න් ටේබල්ස් වල පොඩ්ඩක් මේ ග්ලෝබල් මාකට් එකේ තියෙන බ්‍රෑන්ඩ්ස් අනම්මනම් ගැන පොඩ්ඩක් කතා කරන් මේ බ්‍රෑන්ඩ්ස් මම කියන ඒවා මේ මම ගොඩක් ඒවා පාවිච්චි කරලා නැහැ බ්‍රෑන්ඩ්ස් දෙකක් තුනක් එක්ස්පීරියන්ස් කරලා තියෙනවා මම ළඟ තියෙන ටෙක්නික්ස් එක මේ තව සංසුයි එකක් තියෙනවා මේ ඔය දෙක තමයි පර්සනලි මම ළඟ තියෙන්නේ මම තව ඒවායින් අහලා තියෙනවා සෝනි අනම්මන සෝනි තියෙනවා ඔව් යමහක් තියෙනවානේ ඔය යමහගෙත් තියෙනවා අද මාකට් එකේ සෑහෙන ග්ලෝබල් මාකට් එකේ යන්නේ ඔඩියෝ ටෙක්නිකා යනවා සෑහෙන්න ටෙක්නික්ස් තාම යනවා ටෙක්නික්ස් ඔව් ප්‍රොජෙක්ට් කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා ප්‍රොජෙක්ට් ඔව් තව තියෙනවා බ්‍රෑන්ඩ් එකක් මම මේ නම කියවනවා හරියට දන්නේ නැහැ මට මේ ඉන්ටර්නෙට් එකෙන් හම්බුණ නම් මම කියන්නේ ෆ්ලුවන්ස් කියලා ෆ්ලුවන්ස් ඔව් ඒ වගේ ෆ්ලුවන්ස් ඔව් U-turn audio Sony Denon Yamaha ඔව් ඒ වගේ බ්‍රෑන්ඩ්ස් වලින් මේ මාකට් එක යනවා. ඉතින් මම දැකපු බජට් රේන්ජ් එකේ යන්නේ මං හිතන්නේ ඔඩියෝ ටෙක්නිකා තමයි. ඔඩියෝ ටෙක්නිකා මම දැක්ක ඔව් මම පොඩ්ඩක් ඔය ප්‍රයිසස් බැලුවා මේ ඔය Amazon එකේ එහෙම USL prices. ඔව්. බජට් එකේට තියෙන්නේ ඔඩියෝ ටෙක්නිකා වගේ තමයි. ඔඩියෝ ටෙක්නිකා. ඩෙනනුත් තියෙනවා මම හිතන්නේ. ඩෙනනුත් අඩු වෙති නේද? ෆයිනියක් තියෙනවා මම හිතන්නේ තාම. ෆයිනිය තියෙනවා. ඔව් තියෙනවා වගේ දැක්ක මට හරියට මතක නැහැ. කොහොම හරි මේ ලංකාවේ නම් ඇත්තටම බජට් එකකට ගන්න තියෙන ඔඩියෝ ටෙක්නිකා තමයි. බ්‍රෑන්ඩ් නිව් ගන්න ඕන. බ්‍රෑන්ඩ් නිව් ගන්න ඕන. යූස් නම් ඔය හැම එකක්ම යූස් දේ හොයා ගන්න පුළුවන් ඒක තමයි පොඩ්ඩක් අර පොඩ්ඩක් හොය පොඩ්ඩක් ඉන්න ඕන. අර එකපාරට දැන් හෙට ගන්න කියලා ගන්න බෑ. ටිකක් පොඩ්ඩක් බජට් එකක් හදාගෙන පොඩ්ඩ මේ බල ඉන්න පොඩ්ඩක් රිසර්ච් කර හිටියා නම් හරි මාකට් ප්ලේස් එකේ මම අර කිව්ව ගෲප්ස් වලයි. ගෲප්ස් වලයි. ඔයාලට හොඳට YouTube එකේ රිවිව්ස් බලන්න ඔයා ගන්න හිතන් YouTube මේ අර අනික වින්ටේජ් වල මාර ආසේ මාර ඩිසයින් ලස්සනයි. ඕක එනවා ලී ෆ්‍රේම් එක උඩ හදපු ඒවා මාර ලස්සනයි. එන පොලිෂ් කරලා කියන්නේ මේ වින්ටේජ් ලුක් එක මාර ලුක් එකක් තියෙන ලස්සන ඒවා තියෙනවා. ඒක ගේ සාලෙ මෙදින් තියෙන ලස්සනයි. මාර ලස්සනයි ඒක තමයි. මාර ලස්සනක් තියෙනවා. ඔව් මේ ඒක තමයි අර වින්ටේජ් එක මාර ලුක් එකක් තියෙනවා. අලුත් ඒවාට වඩා මං කියන්නේ. ඔව් මාර ලුක් එකක් තියෙනවා මේ අනිත් එක ඕක අර වින්ටේජ් වුණාට ප්‍රශ්නයක් නැහැ. ඕක කාඩ්රිජ් එක මාරු කරන්න පුළුවන් නේ. පුළුවන් නේ. ඕන එකක් දාගන්න පුළුවන්. ඒක මාරු කර ඔයාට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් මේ ඔය තව ඉස්සරහට යද්දි. ඔය එක්ස්පීරියන්ස් කරද්දි පොඩ්ඩක් බජට් එකත් වියදම් කරන්න පුළුවන් නම් මේ ඔය කාඩ්රිජ් මාරු කර ඉස්සරහට යන්න පුළුවන්. මේ ඔය යන්න පුළුවන් ක්වොලිටි වෙනස බලන්න පුළුවන්. බලන්න පුළුවන් එක්ස්පීරියන්ස් කරගන්න පුළුවන්. ඔව්. ඉතින් ඔහොම තමයි වයිනල් වල කතන්දරේ. වයිනල් එක ආවේ ඔහොම තමයි. ඔහොම තමයි වයිනල් වල මුලින්ම පටන් අරන් අද වෙනකන් ඇවිල්ලා දැන් ආය හයිප් එකක් ඇවිල්ලා තියෙනවා ලෝකෙම. ලෝකෙ මම දැකලා තියෙනවා ඇත්තටම. රෙකෝඩ් බාර් දැන් නැහැ නේ. ඉස්සර රෙකෝඩ් බාර් දැන් ලංකාවේ නැහැ නේ ඇත්තටම. දැන් ඔන්න ටොරාන එක තමයි තියෙන්නේ. ඇත්තටම සේප් එකයි ටොරාන එකයි. මේ ඒ වුණාට මම නිකන් අපි සර්ච් කරාම Google එකේ හරි මේ YouTube එකේ සර්ච් කරාම සෑහෙන එනවා මේ shops රෙකෝඩ් ස්ටෝර් කියලා කියන්නේ. රෙකෝඩ් ස්ටෝර් කියලා කියන්නේ. මට රෙකෝඩ් ස්ටෝර් කියලා මතක් වුණේ මේ රෙකෝඩ් ස්ටෝර් ඩේ කියලා එකක් තියෙනවා. මට දිනේ මතක නැහැ. يعني සෙලිබ්‍රේට් කරන දිනයක්. දිනයක් තියෙනවා. ලෝකේ රෙකෝඩ්ස් වලට දිනයක්. ඔව් රෙකෝඩ් ස්ටෝර් ඩේ. ඔව්. ඕකට මේ එක ෆන් මේ يعني ඉවෙන්ට්ස් තියෙනවා. රටවල්. ඔව්. ඕගනයිස් කරලා මේ එක ඔව් ලංකාව වගේ නෙමෙයි අනිත් රටවල් පොඩ්ඩක් සමරනවනේ. ඔව් සමරනවා. ඒ කියන්නේ ඔව්. ඒගොල්ලන් පොඩ්ඩක් එන්ටර්ටේන්මන්ට් පැත්තට බර වෙන්නත් එක හේතුවක් තමයි ඉතින් අර රට ආර්ථිකයේ සමාජ මට්ටම් මේ ඔක්කොම බලපානවා ඉතින්. ඔව්. මේ මෙහෙටත් එයි කල් යද්දි. ඔව්. අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙනවා ඒක. ඔව්. එන්න කියලා මේ ප්‍රාර්ථනා කරනවා. ඔව්. ඒ එක්ස්පීරියන්ස් එක අපිටත් ගන්න පුළුවන් වෙන්න ලැබේවා. ඔව් ඒක තමයි මම YouTube එකේ මේ දකිනවා මේ ඒ ඉවෙන්ට්ස් ඒවා නියමයි ඉතින්. රෙකෝඩ් ස්ටෝර් වල අර තෝරන එකත් මරු ගිහිල්ලා අර ලොකුයිනේ රාක් වල මෙහෙම අර හොයලා ගන්න තියෙන්නේ. තව ලිමිටඩ් එඩිෂන් ගන්න කට්ටිය පොර කරන. ඔව්. ඒව නෑනේ ලිමිටඩ් නේ. ඔව්. ස්ටෝර් එක අරගෙන බලන් ඉන්නවා. ඔව් එහෙම සීන් තියෙනවා. එහෙනම් ඔය ටික තමයි අද කියන්න තියෙන්නේ. ඔය ටික තමයි අද කියන්න තියෙන්නේ. වයිනල් රෙකෝඩ්ස් කියන අපි නොදන්න දේවල් ගොඩාක් ඕගලන් දන්න කට්ටිය ඇති අනිවාර්යෙන් කමෙන්ට් කරන්න අපිටත් දැනගන්න ෂෙයා කරගන්න මේ අපි ඉන්න කමියුනිටි එක ඇතුළේ ෂෙයා කරගන්න මේ ඕගලන්ගේ අදහස් සහ දන්න දේවල් වයිනල් ගැන තව ගොඩක් දේවල් ඇති අපි නොදන්න අනිවාර්යෙන් ඒ හැම දෙයක් අපිත් එක්ක ෂෙයා කරන්න කමෙන්ට් කරන්න අපි මේක කරගෙන යන් ඉස්සරහට. ඔව් ඉස්සරහට කරගෙන යන් මේ එහෙනම් thank you අද
මේ වෙනකන් අහපු කෙනෙක් ඉන්නවා නම් ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න, මේ සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ channel එක. මේ ඉතින් එහෙනම් අදට සමුගමුනේ. අනිත් ඔව් වෙලාවක් ගියානේ. හොඳටම වෙලාවක් ගියා මම හිතන්නේ. අද වෙලාව බැලුවේ නෑ. අද වෙලාව ඇත්තටම පැයට වඩා යන්න ඉතින්. පැයට වඩා ගිහිල්ලා ඉතින්. ඔව් ගිහිල්ලා. පැයට කලින් try එකක් දැම්මා. ඔව්. අපි ඉතින් කියන්න ගත්තා කියනවා. එහෙනම් හරි අදට සමුගමු. එහෙනම් අපි ගිහලා එන්න. ඔයාලට සුබ සතියක් කියමුනේ. අපි සතියෙන් සතිය කරනවා. සතිය සුබ සතියක්.